හරි. ආයුබෝවන් පුතේ අද ඔයාලා බලනවා ඇති මොකද්ද මේ වෙනස කියලා. හරි ලොකු වෙනසක් නැහැ. එකම දේ තමයි මීට කලින් වාගේ AAT මූල්‍ය ගිණුම්කරණය පාඩම කළේ අපේ නාමල් සර්. ඉතින් අද මම තමා කරන්නේ මොකද නාමල් සර් සහ මම තමා මේ මූල්‍ය ගිණුම් කරන විෂය ඔයාලට අපි ඉදිරිපත් කරන්නේ. එතකොට නාමල් සර් සහ මම ගොඩක් කාර්යබහුලයි. ඉතින් මට පුළුවන් දවසට මම කරනවා, පුළුවන් දවසට සර් කරනවා. එතකොට අද ඔයාට ගිණුම්කරණය කියලා දෙන්නේ මම දුරංජය ජයසේකර. එතකොට සමහර දරුවන් මාව දන්නවා. කියන්නේ කිරිබත් ගොඩ සක්කයකේ දරුවෝ එහෙම මගෙන් ඉගෙනගෙන තියෙනවා. අනිත් දරුවන්ට මාව ගොඩක් අලුත්. එතකොට අපි අද කතා කරමු මෙතනින් පස්සේ ගිණුම් කරන සමීකරණ පාඩම. ඔයාට මූලිකම ගිණුම් කරන සමීකරණ පාඩම අද තමයි පටන් ගන්න තියෙන්නේ. එතකොට නාමල්ස ඉගෙනුවත් මම ඉගෙනුවත් කිසි වෙනසක් නැහැ. මොකද අපි දෙන්නම තමයි මේ විෂය බෙදාගෙන සාකච්ඡා කරන්නේ. හරි. එතකොට මුලින්ම පුතේ අපිට පටන් ගන්න තියෙන්නේ ගිණුම් කරන සමීකරණ පාඩම. හරිනේ. ගිණුම් කරන සමීකරණ පාඩම තමයි අපිට තියෙන්නේ. පිටුව ගත්තාම ළමයි ඔයාලා පිටුව තියෙන්නේ පිටුව අංක 20 තමයි තියෙන්නේ. පිටුව අංක 20 තමයි ගිණුම් කරන සමීකරණ පාඩම තියෙන්නේ. හරි. පුතේ ගිණුම් කරන සමීකරණයක් ගත්තාම ඔයා මූලික වශයෙන්ම ඒ කියන්නේ ගිණුම් කරන සමීකරණය ඇති වෙන්න මෙන්න මෙහෙම. හරිනේ. දැන් ව්‍යාපාරයක් ගන්නකො. ව්‍යාපාරයක් ගන්නකො. හරිනේ. කිසි කලබලයක් නැහැ. අපි හිමීට මේක ඉගෙන ගමු. හරිනේ. ව්‍යාපාරයක පුතේ ඔයා දන්නවා ලී බඩු තියෙන්න පුළුවන්. ලී බඩු තියෙන්න පුළුවන්. ඒ වගේම ඉඩම් ගොඩනැගිලි තියෙන්න පුළුවන්. මෝටර රථ තියෙන්න පුළුවන්. හරිනේ. ව්‍යාපාරයක ලී බඩු තියෙන්න පුළුවන්. මෝටර රථ තියෙන්න පුළුවන්. ඉඩම් තියෙන්න පුළුවන්. ඊට අමතරව මුදල් ව්‍යාපාරයක නොයෙකුත් වත්කම් තියෙනවානේ පුතේ. මුදල් තියෙනවා, තොගය තියෙනවා. ව්‍යාපාරයක නොයෙකුත් වත්කම් තියෙනවා. හරිනේ. එතකොට මේ ව්‍යාපාරයක පුතේ මේ වත්කම් වල අයිතිය තියෙන්නේ. දැන් ව්‍යාපාරයක වා සරලව දන්නවා ලී බඩු තියෙනවා, ඉඩම් තියෙනවා, මෝටර රථ තියෙනවා, මුදල් තියෙනවා, තොගය තියෙනවා, ණයගැතියෝ අපිට සල්ලි දෙන්න ඉන්න කට්ටියට අපි කියන්නේ ණයගැතියෝ කියලා. මේ ඔක්කොම ව්‍යාපාරිනේ පුතේ තියෙන්නේ. එතකොට පුතේ ඒවට අපි කියනවා ව්‍යාපාරයක තියෙන වත්කම් කියලා. ඒවට අපි කියනවා ව්‍යාපාරයක තියෙන වත්කම් කියලා. ව්‍යාපාරයක තියෙන ලී බඩු කියන්න පුළුවන්, මෝටර රථ තියෙනවා, උපකරණ රථ ණයගැති තොග ගොඩක් දන්නවනේ පුතේ. එතකොට මේවා අපි කතා කරනවා පුතේ ව්‍යාපාරයක තියෙන වත්කම් කියලා. අපි ගිය සතියේ වල වත්කම් කියන්නේ මොනවද? වත්කම් වලට උදාහරණ මේවා සියලු දේම අපි සාකච්ඡා කරානේ. එතකොට මේ පුතේ මේ ව්‍යාපාරයේ මේ වත්කම් වල අයිතිය තියෙන්නේ ඔයා දන්නවා මේ ව්‍යාපාරයක මේ වත්කම් වල තියෙන්නේ අයිතිය තියෙන කාටද? ව්‍යාපාරයේ අයිතිකාරයට. අපි මෙච්චර දවසක් කතා කරානේ. මේ වත්කම් වල අයිතිය තියෙන්නේ ව්‍යාපාරයේ අයිතිකාරයට. එහෙනම් ඔයාට තේරෙනව නේද මේ වත්කම් වල අයිතිය සමාන වෙනවා අයිතිකාරයාගේ හිමිකමට සමාන වෙනවා. හරි සරලයිනේ පුතේ. ව්‍යාපාරයක ඕනතරම් වත්කම් තියෙනවා. මේ වත්කම් වල අයිතිය තියෙන අයිතිකාරයට. හරිනේ. එහෙනම් මේ වත්කම් වල අයිතිය කාට සමාන වෙනවද? හිමිකමට සමාන වෙනවා. හරිනේ. ඒක තමයි මූලික තියරිය. හරිනේ. ඔයාලට පුතේ ගොඩක් වෙලාවට ටියුට් එක දැන් දාලා තියෙන PDF එකක් chat එකේ ගොඩක් ළමයි ටියුට් එකේ ඉන්නවා PDF එක. ඔව් පුතේ දාලා තියෙන PDF එක අපි කරන් යන්න. හරිනේ. ව්‍යාපාරයක් ගත්තාම මේ ව්‍යාපාරේ වත්කම් තියෙනවා. ඒ වත්කම් වල අපි වා දන්නවා ලී බඩු තියෙනවා, ඉඩම් ගොඩනැගිලි, මෝටර රථ ණයගැතියෝ ගොඩක් තියෙනවනේ. ඒව අපි කියනවා ව්‍යාපාරික වත්කම් කියලා. එතකොට මේ වත්කම් කවුද යොදලා තියෙන්නේ? අයිතිකාරයනේ. එහෙනම් ව්‍යාපාරයක වත්කම් ටික සමාන වෙනවා මොකද්ද? ව්‍යාපාරයේ හිමිකමට. එහෙනම් ඔයාට මූලික වශයෙන්ම පුතේ සමීකරණය ගොඩනැගෙනවා වත්කම් සමානයි හිමිකම කියලා. හරිනේ. ඒක ගොඩක් දරුවන්ට තේරෙන එක අමාරු දෙයක් නෙමෙයි පුතේ. ව්‍යාපාරයේ වත්කම් ටික සමාන වෙනවා අයිතිකාරයාගේ හිමිකමට. මොකද මේ
අයිතිකාරයා තමයි ව්‍යාපාරට මේ වත්කම් දාලා තියෙන්නේ. අයිතිකාරයා තමයි මේ වත්කම් ටික දාලා තියෙන්නේ. හරි. එතකොට ඔයා කියනවා ඔයා හිතනවා සර් එතකොට බැංකු ණයක් එහෙම තියෙනවා නම් ඒව කොහොමද ගන්නෙ? හරි. මේ පැත්ත බලන්නකෝ. දැන් මේ ව්‍යාපාරයට පුතේ අපි බාහිරින් කියන්නේ අපි හිතමුකෝ බැංකුවක් කියලා. බැංකුවකින් අපි හිතමුකෝ ලංකා බැංකුව කියලා. ලංකා බැංකුව කියලා. දැන් මේ ව්‍යාපාරයට පුතේ බැංකු ණයක් ගන්නවා. එතකොට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ව්‍යාපාරයේ වැඩට තමා බැංකුවෙන් බැංකු ණයක් ගන්නෙනේ. ව්‍යාපාරයේ කටයුතු වලට තමයි මේ බැංකුවෙන් බැංකු ණයක් ගන්නෙ. එහෙනම් ඔයාට තේරෙනවානේ ව්‍යාපාරයේ බැංකු ණය. ඒ කියන්නේ බැංකු ණයෙන් හම්බෙන මුදල් ටිකක් තියෙනවනේ පුතේ. දැන් බැංකු ණයක් ගත්තාම ව්‍යාපාරේ සල්ලිනේ වැඩි වෙන්නේ නේ මුදල්නේ. ඔයාට මේක තේරෙනවා. එතකොට මුදල්නේ වැඩි වෙන්නේ. එතකොට ඔයා දන්නවා මුදල් කියන්නේ මොනවද? මුදල් කියන්නේ වත්කමක් නේ. ඒ කියන්නේ මුදල් කියන්නේ වත්කමක්. එතකොට ඔයා කල්පනා කරනවා මේ වත්කම දුන්නේ අයිතිකාරයා නෙමෙයිනේ. මේ වත්කම දුන්නේ අයිතිකාරයා නෙමෙයිනේ. එහෙනම් කවුද දුන්නේ මේ සල්ලි ටික? මේ සල්ලි ටික දුන්නේ කවුද? බැංකුව. කවුද දුන්නේ? ලංකා බැංකුව. හරිනේ. එහෙනම් ව්‍යාපාරයේ මේ සල්ලි ටික දුන්නේ බැංකුව හින්දා පුතේ ව්‍යාපාරයක මුදල් වැඩි වෙනවා වගේම මේ වත්කම් වැඩි වෙනවා වගේම ව්‍යාපාරයේ පුතේ අලුතෙන් ඇති වෙනවා මොකද්ද? වගකීමක් ඇති වෙනවා. වගකීමක් ඇති වෙනවා. ඇයි අර ගත්ත සල්ලි ටික අපි ගෙවන්න ඕනනේ. අයිතිකාරයට ගෙවන්නේ නෑනේ ඒ සල්ලි ටික. ඒ සල්ලි ටික අපි ගෙවන්නේ බැංකුවට. ලංකා බැංකුවට ගෙවන්නේ. එහෙනම් පුතේ අපිට වගකීමක් තියෙනවා. වගකීම තමයි අර බැංකු ණය ගෙවන එක. අපි බැංකු ණයක් ගත්තනේ චූටි පුතා මෙතන මේ බැංකු ණයක් ගත්තනේ. බැංකු ණයක්නේ ගත්තේ. බැංකු ණයක් ගත්තහම මුදල්නේ සර් වැඩි වෙන්නේ නේ. මුදල් වැඩි වෙනවා. ඒ කියන්නේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඒ වගේම ව්‍යාපාරේ පැත්තෙන් හිතන්න. ව්‍යාපාරේ පැත්තෙන් හිතුවහම ඒ ගත්ත ණය ගෙවන්න ඕනනේ. ඒ ගත්ත ණය ගෙවන්න ඕන හින්දා පුතේ වගකීමකුත් වැඩි වෙනවා. හරිනේ. එහෙනම් මේක තමයි පුතේ අපේ ප්‍රධාන මූලිකම ගිණුම් කරන සමීකරණය. වත්කම් සමානයි හිමිකම ධන වගකීම් කියන එක. හරිනේ. වත්කම් සමානයි හිමිකම ධන වගකීම් කියන එක. එහෙනම් මේක තමයි පුතේ අපි මූලිකම ගිණුම් කරන සමීකරණය කියන්නේ. මම මේකට ඔයාට අගයන් දාලා කොහොමද මේක නිර්මාණය වෙන්නේ කියලා මම ඔයාලට තවදුරටත් පෙන්නලා දෙන්නම්. හරිනේ. හරි. මේ පැත්ත බලන්නකෝ. එතකොට ඔයා දන්නවා දැන් ඔයා ඉගෙන ගත්තා ව්‍යාපාරයක ප්‍රධාන සමීකරණය ප්‍රධාන ගිණුම් කරන සමීකරණය වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා ඔයා දැන් ඉගෙන ගත්තනේ පුතේ. හරිනේ. දැන් සමහර ළමයි බලනවා හිමිකම් කියන එක මෙතනම වෙන්න ඕනද? ඇයි හිමිකම මෙතෙන්ට එන්න බැරිද? වගකීම් දෙක පුතේ මේ දෙක මාරු වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. වගකීම මෙතෙන්ට එන්න පුළුවන් හිමිකම මෙතෙන්ට එන්න පුළුවන්. ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. තාම ඔයා මේ ප්‍රධාන ඔයාට මේ බේසික් තියරි ටිකනේ පුතේ අපි කියලා දෙන්නේ. බොහොම හිමින් බොහොම පරිස්සමෙන් ඔයාට මේක ගොඩක් තේරෙන විදියට ඔයාගේ ආසම විෂය ගිණුම් කරන්නේ බවට පත් කරනවා කියලා අපි නාමල් සර් කිව්වනේ. ඒක අනිවාර්යෙන් පුතේ අපි කරනවා. ඔයාගේ ඩබල් AT එකේ වගේම වගේ උසස් පෙළ වගේ ආසම විෂය ගිණුම් කරන්නේ බවට පත් කරනවා අපි. හරිනේ. එතකොට ඔයා දැන් දන්නවා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා. හරිනේ. අපි නිකන් උදාහරණයක් ගමු. ව්‍යාපාරයේ අයිතිකාරයා ව්‍යාපාරට සල්ලි දානවා. අපි හිතමුකෝ රුපියල් ලක්ෂයක් දානවා කියලා. ව්‍යාපාරයේ අයිතිකාරයා ඉන්නවා. හරි. ව්‍යාපාරයේ දැන් මෙතන අපි ගමු ව්‍යාපාරය. මෙන්න ඉන්නවා අයිතිකාරයා. ඔයාගෙන් මං ටිකක් මෝඩ ප්‍රශ්නයක් අහන්නද? හැබැයි මේක මෝඩත් නෑ. ඔයාට මේක උගන්වලා තියෙන්නේ. හරිනේ මමත් ඉගෙනුවා නාමල් සර්ත් ඉගෙනුවා. පුතේ මේ ව්‍යාපාරයයි අයිතිකාරයයි කියන්නේ එක්කෙනෙක්ද
දෙන්නෙක්ද? පොඩ්ඩක් chat එකට දාන්න බලන්න. මේ ව්‍යාපාරයයි අයිතිකාරයයි කියන්නේ එක්කෙනෙක්ද දෙන්නෙක්ද කියලා? ඔව්. හරි නියමයි. ඔයාලා හොඳට ඉගෙනගෙන තියෙනවා ළමයි. හොඳටම දානවා නියමයි. ගොඩක් සතුටුයි. ඔක්කොම ළමයි දෙන්නෙක් හැමෝම දානවා. පුතේ මතක තියාගන්න ව්‍යාපාරයයි අයිතිකාරයයි කියන්නේ එක්කෙනෙක්ද? නෑ. එක්කෙනෙක් නෙමෙයි. දෙන්නෙක්. නියමයි ළමයි. ඒ කියන්නේ මේ දෙන්න දෙන්නෙක් ළමයි. මෙන්න ව්‍යාපාරය මෙන්න අයිතිකාරය. එතකොට ඔයා කියනවා සර් මේ අපේ තාත්තට කඩයක් තියෙනවනේ. ඒ කඩේ තාත්තගෙනේ. ඉතින් සර් ව්‍යාපාරයයි කඩයයි තාත්තගෙන සර් ව්‍යාපාරේ. එතකොට මේක දෙකක් වෙන්නේ කොහොමද? අපේ තාත්තට මේක පරම පිවිතුරු අයිතිය තියෙන්නේ කියලා. හරි. තාත්තගේ වෙන්න පුළුවන්. හැබැයි පුතේ ගිනුම් කරන්නේදී මේක දෙකක්. හරිනේ? ගිනුම් කරන්නේදී මේක දෙකක්. හරිනේ? තාත්තට දැන් කියන්න යන්න එපා සර් මේ අපේ ගිනුම් කරන්නේ සර් කිව්වා මේ ඔයාගෙන මේ ව්‍යාපාරේ ඔයාගේ ව්‍යාපාරය දෙකක් කියලා. ඒක දන්නේ ඔයා. ඔයා දන්නවා ව්‍යාපාරයයි අයිතිකාරයයි කියන්නේ එක්කෙනෙක් නෙමෙයි දෙන්නේ. අනිවාර්යෙන් පුතේ ගිනුම් කරන ඒකක සංකල්පයෙන් අපි කතා කරේ උකට. ගිනුම් කරන ඒකක සංකල්පය. හරි. මේ පැත්ත බලන්නකෝ. දැන් අපේ ව්‍යාපාරයේ තියෙනවා ව්‍යාපාරයේ අයිතිකාරයෙක් ඉන්නවා. මේ අයිතිකාරය පුතේ ව්‍යාපාරේ රුපියල් ලක්ෂයක් සල්ලි දානවා. රුපියල් ලක්ෂයක් සල්ලි දානවා. එහෙනම් ඔයා දන්නවා ව්‍යාපාරේ වත්කම් තියෙනවනේ. වත්කම් ටික ඔයා දන්නවනේ හිමිකම් වලට සමානයි කියලා. වත්කම් ටික සමානයි හිමිකම් වලට. අයිතිකාරයා ව්‍යාපාරට සල්ලි දානවා රුපියල් ලක්ෂයක්. රුපියල් ලක්ෂයක් දානෝනේ. ලක්ෂයක් දාන්නේ පුතේ. ඔයා බලනවා සර් මොන වත්කමද වැඩි වෙන්නේ? මුදල් කියන වත්කම තමයි වැඩි වෙන්නේ. එතකොට සර් මේ පැත්තේ ඒකේ අයිතිය තියෙන්නේ කාටද? ඒකේ අයිතිය තියෙන ළමයි කාටද? අයිතිකාරයට. අයිතිකාරය කියන්නේ පුතේ හිමිකම. එහෙනම් හිමිකමත් ළමයි මතක තියාගන්න වැඩි වෙනවනේ. අර පැත්තේ මුදල් වැඩි වෙනවා. මේ පැත්තේ හිමිකම. එහෙම නැත්නම් අපි කියනවා මේකට ප්‍රාග්ධනය කියලා. හරිනේ? හිමිකම කිව්වත් හරි පුතේ ප්‍රාග්ධනය කියලා කිව්වත් හරි. වට මේ මට්ටමේදී ඒක හොඳටම ඇති. හිමිකම කියන්නේ ප්‍රාග්ධනයටම තමයි. හරිනේ? එතකොට ඔයා හොඳටම දන්නවා මේ ව්‍යාපාරයට අයිතිකාරයා රුපියල් ලක්ෂයක් දාලා එතකොට ඒක අයිතිකාරයා දැම්මහම මේ පැත්තෙන් මුදල් වැඩි වෙනවා. මේ පැත්තෙන් එයාගේ හිමිකම වැඩි වෙනවා. හරිනේ? එහෙනම් ඔයාට මේක හොඳට තේරෙනවා. ඊට පස්සේ පුතේ මේ ව්‍යාපාරය කරගෙන යන්න බැංකු ණයක් ගන්නවා. හරිනේ? ව්‍යාපාරය කරගෙන යන්න මෙන්න බැංකුව ඉන්නවා මෙන්න මේ හරියේ. අපි හැමතිස්සෙම ගත්තේ ලංකා බැංකුවනේ. ලංකා බැංකුවෙන් අපි ගන්නවා ණයක්. රුපියල් 50000ක් ගත්ත කියලා හිතමු අපි. රුපියල් 50000ක ණයක් ගත්ත කියමුකෝ ළමයි. රුපියල් 50000ක් තමයි අපි ගත්තේ. එහෙනම් ඔයා බලනවා දැන් අපේ ව්‍යාපාරය බැංකුවෙන් රුපියල් 50000ක ණයක් ගත්තා. එහෙනම් ඔයා දන්නවා ව්‍යාපාරයේ ආයිත් සල්ලි වැඩි වෙනවනේ. සල්ලි වැඩි වෙනවා 50000. එහෙනම් පුතේ ඔයා දන්නවා ආයිත් මෙතන මුදල් වැඩි වෙනවා කීයක්ද? 50000ක් වැඩි වෙනවනේ. 50000ක ඒත් වැඩි වෙන්නේ මුදල්නේ නේ. ඇයි 50000ක මුදල්නේ පුතේ ගත්තේ? එතකොට ඔයා බලනවා සර් ඒක අයිතිකාරයා නෙමෙයිනේ දුන්නේ. ඒක අර බැංකුවනේ දුන්නේ. ඔව්. බැංකුව දුන්න හින්දා පුතේ ව්‍යාපාරයට වගකීමක් ඇති වෙනවා. මෙන්න වගකීමක් ඇති වෙනවා පුතේ. එහෙනම් වගකීමත් කීයද? රුපියල් 50000යි. 50000ක වගකීමක් ඇති වෙනවා. මොකද ඒ ණය ගෙවන්න ඕන හින්දා. ඒ ණය ගෙවන්න ඕන අපි. එහෙනම් පුතේ මෙන්න මේ වගකීමට අපි කියනවා බැංකු ණය කියලා. බැංකු ණය කියන වගකීමක් තමයි ඇති වෙන්නේ. එහෙනම් ඔයා හොඳට මතක තියාගන්න පුතේ මේක තමයි අපේ ප්‍රධාන ගිණුම් කරන සමීකරණය. හරි. මෙන්න මේකත් බලනකොට තව චූටි දෙයක් උගන්වනවා. අපි මේ ටික එකතුව ගමුකද සර්? ලක්ෂයයි 50000යි 1,50,000යි. ඒ කියන්නේ ව්‍යාපාරේ මුළු වත්කම් දැනට තියෙනවා
මුළු වත්කම් දැනට තියෙනවා 1,50,000. ඒක සමාන වෙනවා අයිතිකාරයා දාපු රුපියල් ලක්ෂයටයි අයිතිකාරයාගේ එකතුව රුපියල් ලක්ෂනේ. අයිතිකාරයා දාපු රුපියල් ලක්ෂයටයි අර බාහිරින් ගත්ත ණයටයිනේ. බාහිරින් ගත්ත ණයටයි. එහෙනම් ඔයා හොඳට මතක තියාගන්න පුතේ ව්‍යාපාරේ වත්කම් ටික මේ මුළු වත්කම් ටික සම්පූර්ණ එකතුව 1,50,000යි. ඒක අයිතිකාරයටත් කීයක් අයිතිද ඒකෙන්? ඒකෙන් අයිතිකාරයට රුපියල් ලක්ෂයක් අයිති. ඒ වගේම බැංකුවටත් පුතේ ඒකෙන් 50,000ක් අයිති. එහෙනම් ඔයා දැන් දැනගත්තා ව්‍යාපාරයේ මූලික ගිණුම් කරන සමීකරණය. පුතේ මූලික ගිණුම් කරන සමීකරණය කියන්නේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා. හිමිකම් ධන වගකීම් කියලා. එහෙනම් ව්‍යාපාරයේ මූලික ගිණුම් කරන සමීකරණය වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හරි. මේක හැමෝටම තේරුණා නේද? ප්‍රශ්නයක් නෑ නේද පුතේ? chat එකේ දාන්න බෑන. ගොඩක් හොඳට තේරුණා නේද? මේක මම ගොඩක් ඔයාලට වෙලාව අරන් කියලා දුන්නා. මේක කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාලට මූලික ගිණුම් කරන සමීකරණය කියලා දුන්නා. හරිනේ? හරි. හරි. ඊට පස්සේ මේ තමයි අපේ මූලික ගිණුම් කරන සමීකරණය. මේක ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ. හොඳටම තේරුණා කියලා මම හිතනවා. නියමයි. හරි. අපි යන් දැන් පොඩ්ඩක් තවත් මේක විස්තර කරගමු. හරි. මේ පැත්ත බලන්නකෝ. හරි. දැන් ඔයා දන්නව නේද? ව්‍යාපාරේ දැන් වත්කම් තියෙනවනේ. ව්‍යාපාරේ වත්කම් තියෙනවනේ. මේ වත්කම් සමාන වෙනවා හිමිකම මම ඔයාලට පොඩ්ඩක් මාරු කරලා ලියන්නම්කෝ. නැත්තම් ඔයා බලයි මම ඒකම ලියන්න කියලා. මම මෙහෙම ගන්නවා. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. වගකීම් ධන හිමිකම්. මං කියන්නේ මෙහෙමත් ලියන්න පුළුවන් කියලා. කිසි ප්‍රශ්නයක් නැහැනේ. මේක ඕන අනිත් පැත්තට ලියන්නත් පුළුවන්. වගකීම් සහ හිමිකම් අර පැත්තට දාලා වත්කම් මේ පැත්තට දාන්නත් පුළුවන්. හරිනේ? හරි. පුතේ ඔයා දන්නවා ගිය සතියේ නැත්තම් ඊට කලින් සතියේ අපි ඉගෙන ගත්තා වත්කම් කොටස් දෙකකට බෙදනවා. වත්කම් කොටස් දෙකකට බෙදනවා. හරිනේ? වත්කම් කොටස් දෙකකට බෙදනවා. ඔයා දන්නවා chat එකේ දැම්මම දානවා. වත්කම් කොටස් දෙක නියමයි. ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම් කියලා. ජංගම වත්කම් සහ ජංගම නොවන කියලා. නියමයිනේ පුතේ. එතකොට දැන් අලුතෙන් ආපු දරුවෝ බලනවා මොකද්ද මේ ජංගම නොවන කියන්නේ? මම නිකන් සරලව කියන්නම්. ජංගම වත්කම් කියන්නේ පුතේ මාස 12කට වඩා අඩු වත්කම්. මාස 12කට. ඒ කියන්නේ අවුරුද්දකට වඩා අඩු වත්කම්. ජංගම නොවන කියන්නේ මාස 12කට වඩා වැඩි වත්කම්. ඉඩම් ගොඩනැගිලි, මෝටර රථ උපකරණ, කීර්ති නාමය ඒවා ජංගම නොවන වත්කම්. පුතේ වගකීමුත් අපි එහෙම කොටස් දෙකකට බෙදනවා. වගකීමුත් කොටස් දෙකකට අපි බෙදනවා. ඒකෙත් බෙදනවා ළමයි අපි ජංගම වගකීම් කියලා සහ ජංගම නොවන වගකීම් කියලා. ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් කියලා. හරි. ඔයාට මතකද අපි හිමිකම බෙදුවද පුතේ එහෙම? හිමිකම බෙදුවේ නැහැ. හිමිකම කියලාමයි ගත්තේනේ. එහෙනම් පුතේ හිමිකම්ම තමයි. හිමිකම්ම කියලා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න ළමයි ඔයා ඉගෙන ගත්ත පළවෙනි සමීකරණය. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. ඔන්න මම ඔයාලට තව සමීකරණයක් මම පෙන්නන්නද? අපිට මෙහෙම ලියන්න නැතුව ළමයි සමීකරණේ ඔයාගේ පේපරේ අහන්න පුළුවන් මෙන්න මෙහෙම. ජංගම වත්කම් ධන ජංගම නොවන වත්කම් සමානයි ජංගම වගකීම් ධන ජංගම නොවන වගකීම් ධන හිමිකම කියලා. මෙහෙම ඉදිරිපත් කරන්න පුළුවන් පුතේ. එහෙනම් ඒකත් ඔයා දන්නවා. මොකද වත්කම් කොටස් දෙකයි ජංගම වත්කම් ජංගම නොවන වත්කම් ඒක සමාන වෙනවා ජංගම වගකීම් ජංගම නොවන වගකීම් සහ හිමිකමට. හරිනේ? හරි. එහෙනම් මේක තමයි නිකන් මම මේකට අංක 1 දාමන් නිකන් මම මේකට අංක 2 දාලා තියන්න.
එක්සෑම් එක ඔයාට මේක ඇහුවොත් ඔයා මේකට ගාන හදන්න ඕන. මේක ඇහුවොත් මේකෙන් හදන්න ඕන. හරි. අපි පුතේ ටියුට් එක පොඩ්ඩක් බලමුද? හරි. ඔයාගේ තියෙනවා මුලින්ම ඔයාලා දැන් PDF එකේ පේනවා නැත්තම් ටියුට් තියෙන දරුවෝ ටියුට් එක බලන්න. ගිණුම් කරන සමීකරණ කියලා ඔයාට පුතේ මූලික වශයෙන් උතන දීලා තියෙනවා මූලික ගිණුම් කරන සමීකරණය. මූලික ගිණුම් කරන සමීකරණේ ව්‍යාපාරයක් සතු වත්කම්ද එම වත්කම් ලබා ගැනීමට ව්‍යාපාරට මුදල් යෙදූ පාර්ශවයන්ට ඇති හිමිකම් හා බැදීම් අතර වූ සම්බන්ධතාවය මූලික ගිණුම් කරන සමීකරණ ලෙස හඳුන්වයි. මෙම සමීකරණයට අනුව ව්‍යාපාර ආයතනයක ඕනම අවස්ථාවකදී මුළු වත්කම් වල වටිනාකම හිමිකම් ඇතුළු මුළු වගකීම් වලට සමාන වී යුතුය කියලා. හරිනේ. එහෙනම් පුතේ මේක තමයි අපේ මූලික සමීකරණ. මෙන්න මේ තිත්තිරිවල ඔයා අපේ මූලික සමීකරණ තනියෙන් ලියන්න බලන්න. මතකයෙන් ලියන්න බලන්න. මොකද්ද අපේ මූලික ගිණුම් කරන සමීකරණේ? එතන පල්ලෙහාත් දාලා තියෙනවා. ඔයා ඒක බලන්න නැතුව තනියෙන් ලියන්න බලන්න. තනියෙන් ලියන්න බලන්න. තනියෙන් ලියන්න බලන්න. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් කියලා. හරිනේ. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් කියලා. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් කියලා. හරි. ඔයාලට පල්ලෙහාත් පුතේ ඒක දීලා තියෙනවා. පල්ලෙහා පොඩ්ඩක් ඔක අනිත් පැත්ත ගහලා තමයි දීලා තියෙන්නේ. චුට්ටක් ඒකත් බලන්න ඔයාගේ ටියුට් එකේ නැත්නම් PDF එකේ පේනවා ඔයාට. PDF එකේ පේනවා ඒක අනිත් පැත්ත දාලා තියෙන්නේ. හිමිකම් සහ වගකීම් හිමිකම් ධන වගකීම් සමානයි වත්කම්. ඊට පස්සේ පුතේ ඔය සමීකරණ එන්න පුළුවන් ආකාර ටිකකුත් ඔයාට දීලා තියෙනවා. එකම දේ තමයි ඕක අනිත් පැත්ත හරවලා එහාට මෙහාට දාලා තමයි ඔය දීලා තියෙන්නේ. ඔයා ඒකත් චුට්ටක් බලන්න. ඔය ගිණුම් කරන සමීකරණ ඉදිරිපත් කරන්න පුළුවන් විවිධ ආකාර 1 2 3 4 5 6 අන්න ඒ ටික චුට්ටක් බලන්න විනාඩියක් අරගෙන. ඔව් දිනෙත් අපෙන් අහනවා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා ලිව්වොත් ප්‍රශ්නයක් ඔව් පුතේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම ලියන්න පුළුවන්. පුතේ ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න chat එකේ. මට පේනවා. එන්න ඔය අහන්න. ඔව් පුතේ එක්සෑම් එකට ඔයාට මෙහෙම වෙනස් කරලා දෙන්නත් පුළුවන්. දැන් අපි ප්‍රධාන සමීකරණයනේ අපි ඉගෙන ගත්තේ වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් කියලා. එතකොට දරුවෙක් අහනවා මේවත් එන්න බැරිද කියලා. ඔව් ඒවත් එන්න පුළුවන්. අපි ගණන් හදන්නේ පුතේ මේවට තමයි. එක එක කොටස් වලට අපි ගණන් හදන එක බය වෙන්න එපා. අපි ඒක ඔයාව ගොඩ දාවලා හොඳටම මේක ගොඩ දාවනවා. හරිනේ? බය වෙන්න එපා. හරි විනාඩියෙන් ටක් ගාලා බලන්න. හරි. පුතේ අපි මේ තියරි ටික ෆිට වෙන්න ඔයාට මේ තියරි ටික ෆිට වෙන්න අපි පළවෙනි ගාන අපි හදලා ඉමු. පළවෙනි ගාන ඔයාට තියෙනවා අභ්‍යාස අංක 8. ඔයාට දැන් PDF එකේ තියෙනවා අභ්‍යාස අංක 8. ගොඩක් ළමයින්ට ටියුට් එකෙන් බලන්න පුළුවන් නැත්නම් PDF එකෙන් බලන්න පුළුවන් නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන දැම්ම මාත් එක කරන්න පුළුවන්. හරිනේ. අභ්‍යාස අංක 8 බලන්න පුතේ ඒක අවශ්‍ය වන්නේ මොකද්ද කියලා. බලන්න අවශ්‍ය වන්නේ මොකද්ද කියලා. අවශ්‍ය වන්නේ ලීබඩු ධන රත ධන ණයගැති ධන තොග ධන මුදල් සමානයි. පුතේ එතන මුදල් ලකුණ ගාව ධන ලකුණ නෙමෙයි. ඒක ධන ලකුණ කපලා සමාන ලකුණ දාගන්න. මෙන්න මෙතන ධන ලකුණ තියෙන ළමයි. එතන ධන ලකුණ කපලා සමාන ලකුණ දාගන්න. එතන ධන ලකුණ කපලා සමාන ලකුණ දාගන්න. ධන ලකුණ කපලා සමාන ලකුණ දාලා අපි ගාන හදමු. හරිනේ. හරි. පුතේ අපි එහෙනම් ගාන හදමු. මේ පැත්ත බලන්නකෝ. හරි. දැන් ඔයා බලනවා ඔයා ඉගැන්නුවේ එකක් නේ. ඔයා ඉගැන්නුවේ වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් සමීකරණනේ. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් සමීකරණනේ. දැන් මේකේ අහලා තියෙන වෙන එකක් නේ.
ඔව් එක්සෑම් එකේ මේක අහන්නත් පුළුවන්. මං කියන්නේ මේකම තමයි පුතේ අහලා තියෙන්නේ. ඔයා හොඳට බලන්න ඔතන තියෙන සමීකරණේ ලී බඩු තියෙනවනේ. එහෙනම් ලී බඩු කියන්නේ මොනවද ළමයි? ලී බඩු කියන්නේ වත්කමක් නේ. ලී බඩු කියන්නේ වත්කමක්. ලී බඩු කියන්නේ වත්කමක් නේ. තව ඔතන තියෙන මොනවාද? රත. රත කියන්නේත් වත්කමක් ළමයි. රත කියන්නේත් වත්කමක්. රත කියන්නේත් වත්කමක්. තව තියෙනවා ණයගැති. ණයගැති කියන්නේත් වත්කමක්. ණයගැති කියන්නේත් වත්කමක්. ණයගැති කියන්නේත් වත්කමක්. ඊට අමතරව තොගය. තොගය කියන්නේ පුතේ වත්කමක්. තොගය කියන්නේත් වත්කමක්. ඊට පස්සේ මුදල්. මුදල් කියන්නේත් වත්කමක්. මුදල් කියන්නේත් වත්කමක්. මුදල් කියන්නේත් වත්කමක්. ඊට පස්සේ ඊට පස්සේ පුතේ ණය හිමි. ඔයා කල්පනා කරලා බලනවා ණය හිමි කියන්නේ අපි ගෙවන්න තියෙන එකක්ද ලැබෙන්න තියෙන එකක්ද? ඔන්න ඕක තාම පැටලෙන ළමයි ඉන්නවා පුතේ මෙතන. ඔයා තාම චූටිනේ. වට මේක තාම පැටලෙනවා. මේ දැන් හරි අල්ලගන්න. ණයගැතියෙක් කියන්නේ ණයගැතියෙක්. ණයගැතියෙක් කියන්නේ අපිට සල්ලි හම්බ වෙන්න ඕන. අපිට සල්ලි හම්බ වෙන්න ඕන. ණයගැති මේ ණයගැති අපිට වත්කමක් පුතේ. අපිට සල්ලි හම්බ වෙන්න ඕන. එන අපිට වත්කමක්. ණය හිමි කියන්නේ ණය හිමි කියන්නේ පුතේ අපි ගෙවන්න ඕන. අපි ගෙවන්න ඕන. එහෙනම් ඒක අපිට වගකීමක් වෙනවා. අන ණය හිමි වගකීමක් ළමයි. එහෙනම් ඔයාට මේ පැත්තෙන් ඔයාගේ ණය හිමි තියෙනවා. ණය හිමි ඊට පස්සේ හිමිකම්ම දීලා තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. හිමිකම්මම දීලා තියෙනවා. එහෙනම් ඔයාට පේනවා මෙතන ලී බඩු තියෙනවා, රත තියෙනවා, ණයගැති තියෙනවා, තොග තියෙනවා, මුදල් කියන්නේ පුතේ මේ ඔක්කොම වත්කම්නේ. එතකොට ඔයා මගෙන් කලින් ඇහුවා සර් අර වගේ ලොකු සමීකරණත් එක්සෑම් එකට එනවද? දැන් ඔයා දන්නවා එහෙම ආවත් ඔයා බය නැහැ කියලා. මොකද අරකම තමයි මේ කඩලා තියෙන්නේ පුතේ. අරකම තමයි ලී බඩු කියන්නේත් වත්කමක්, රත කියන්නේත් වත්කමක්, ණයගැති කියන්නේත් වත්කමක්, තොග කියන්නේත් වත්කමක්, මුදල්. අර සමීකරණයම තමයි පොඩ්ඩක් ඔයක විහිදුවා ලියලානේ. පොඩ්ඩක් විහිදුවා ලියලා. එහෙනම් ඔයා දන්නවා ලී බඩු ධන, රත ධන, ණයගැති ධන, තොග ධන, මුදල් සමානයි වගකීමක් නේ. ණය හිමි කියන්නේ වගකීම්නේ නේ. ණය හිමි කියන්නේ වගකීම්නේ. ඒ වගකීම් වලට එකතු කරනවා පුතේ හිමිකම එකතු කරනවා. හරි. ඔය සමීකරණ වා ටක් ගාලා වාගේ පොතේ ලියා ගන්න. අභ්‍යාස අංක 8 කියලා දාලා අභ්‍යාස අංක 8 කියලා දාලා පුතේ ලස්සනට වැඩ කරන්න. ඉස්සෙල්ලා නම ලියන්න ගිණුම් කරන සමීකරණ කියලා. ගිණුම් කරන සමීකරණ කියලා පාඩමේ නම ලියන්න. ගිණුම් කරන සමීකරණ කියලා පාඩමේ නම ලියන්න. ගිණුම් කරන සමීකරණ කියලා පාඩමේ නම ලියන්න. ඔව් ප්‍රශ්නයක් නැහැ. තනි රූල් පොතක හරි කොට රූල් පොතක හරි ප්‍රශ්නයක් නැහැ. ඒක ගිණුම් කරන එක වැදගත් වෙන්නේ නැහැ පුතේ. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. ගිණුම් කරන සමීකරණය කියලා පුතේ ලස්සන ලියන්න මූලික ගිණුම් කරන සමීකරණය. ඊට පස්සේ මූලික ගිණුම් කරන සමීකරණය. මූලික ගිණුම් කරන සමීකරණය කියලා අනුමාර්ථකාවක් ලියන්න. ලස්සනට කරමු ළමයි. එනකොට පස්සේ බලද්දී වට ආස හිතෙනවා. හරිනේ. ගිණුම් කරන සමීකරණය ඒ යට ඉතින් අනුමාර්ථකාවක් ගන්න සමහර ළමයි මල් දාලා බෝල දාලා ඊට පස්සේ පළතුරු දාලා ඔහොම ලස්සනට ගන්න පුතේ. හරිනේ? මූලික ගිණුම් කරන සමීකරණය. 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 හරි. පුතේ මූලික ගිණුම් කරන සමීකරණය කියලා අපේ මේ පළවෙනි මෙන්න මේ මම ඔයාලට බෝඩ් එකේ පෙන්නන මෙන්න මේ සමීකරණ ලියා ගන්න. මම කොටු කරන එක විතරක් ලියා ගන්න. මම බෝඩ් එකේ වට කොටු කරලා තියෙන වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් කියලා. ඔය කොටු කරපු සමීකරණ ලියා ගන්න. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් කියලා. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් කියලා. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් කියලා. ඔබේ chat එකේ දරුවෙක් අහනවා සර් ණයගැතියන්ට කියන තවත් නමක් නේද වෙළඳ ලැබිය යුතු කියන්නේ. ඔව් පුතේ හරි. 100%ක්ම හරි. ණයගැතියන්ට කියන තව නමක් තමයි වෙළඳ ලැබිය යුතු කියන්නේ. හරි.
දිනෙත් තමයි ප්‍රශ්නය අහුවේ. දිනෙත් ප්‍රශ්න අහනවා හොඳයි. දක්ෂ දරුවෙක්. හරි. ඔයා නම් මේ සමීකරණ ලියුවා. හරි. දැන් පුතේ දාන්න අභ්‍යාසාංක 8. දාන්න අභ්‍යාසාංක 8 කියලා. අභ්‍යාසාංක 8 කියලා දාන්න. අභ්‍යාසාංක 8. අභ්‍යාසාංක 8. අභ්‍යාසාංක 8 කියලා දාලා පුතේ ඔය සමීකරණ ලියන්න. මෙන්න මේ සමීකරණ ලී බඩු ධන ලී බඩු ධන ලී බඩු ධන ලී බඩු ධන රත ධන රත ධන ණය ගැති ධන ණය ගැති ධන තොගය ධන තොග ධන මුදල් සමානයි මුදල් සමානයි ණය හිමි ධන හිමිකම. හරිනේ. ණය හිමි ධන හිමිකම. හරිනේ. ණය හිමි ධන හිමිකම. ණය හිමි ධන හිමිකම. මේ බෝඩ් එකේ තියෙන සමීකරණ ලියා ගන්න හැමෝම. ඒක වගේ ටියුට් එකේ තියෙන පුතේ අවශ්‍ය වන්නේ බැලුවම ඔයාලට පේනවා. හරිනේ. හරි. ඔයාට පුතේ මේ කෙලින් ලියන්න බැරි නම් මෙන්න එහෙම වෙන් කරගන්නකෝ ඔයාට. සමහර ළමයින්ට කෙලින් ලියන්න බෑනේ. හරි පැටලෙනවනේ. ඒ හින්දා සමහර ළමයින්ට ඕන නම් මෙහෙම වෙන් කරගන්න. කෝකටත් ඔයා වෙන් කරගන්න ළමයි. ඔන්න ඔහම වගුවක් වගේ මේක වෙන් කරගන්න. වගුවක් වගේ පල්ලෙහාට වෙන් කරගන්න. හරිනේ. වගුවක් වගේ ඔක පල්ලෙහාට වෙන් කරගන්න. හරි. පුළුවන් ළමයි හදන් යන කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ. අභ්‍යාසාංක 8 ඉවර නම් අභ්‍යාසාංක 9 හදන්න. 9 එක විතරක් හදන්න. ඊට පස්සේ 10 හදන්න. පුළුවන් ළමයි කරන් යන කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මං කලබල නැතුව හැමෝටම මේක තේරෙන විදියට කිසිම ප්‍රශ්නයක් ඇති නොවන විදියට මං කරන්නේ. හරිනේ? හරි. පුතේ අපි පටන් ගමුද එහෙනම්? හරි නේද? හරි. පුතේ අපි පටන් ගමු එහෙනම් හැමෝම ලියලා ඇති කියලා මම හිතනවා. හරිනේ? අතා වෙලා ඕනද? වෙලා ඕනේ නැහනේ. හරි. අපි පුතේ පටන් ගමු ගාන. හරි. බාන මුලින්ම තියනවා බලන්න ශාමාගේ ව්‍යාපාරයේ 2019 දෙසැම්බර් මාසයේ පළමු සතිය තුල සිදු වූ ගනුදෙනු පහත දැක්වේ. පළමු සතියට සිදු වූ ගනුදෙනු තමයි පුතේ දීලා තියෙන්නේ. හරි අපි දාගෙන යන් බලන්න. හොඳට කියවන්න ළමයි. accounting ගොඩ යන්න පුළුවන් එකම තැන තමයි හොඳට කියවන එක. සිංහල සහ ගණිතය. හොඳට කියවන්න. ශාමා ප්‍රාග්ධනය ලෙස මුදලින් 3,50,000ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරා. දැන් ඔයා බලනවා අයිතිකාරයනේ. අයිතිකාරයා 3,50,000ක් දාලා ව්‍යාපාරය ආරම්භ කරලා. එහෙනම් ඔයා දන්නවා ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවානේ. මුදල් කියන වත්කම වැඩි වෙනවා 3,50,000ක්. 3,50,000ක් මුදල් කියන වත්කම වැඩි වෙනවා ළමයි. මුදල් කියන වත්කම වැඩි වෙනවා. 3,50,000ක් මුදල් කියන වත්කම වැඩි වෙනවා. 3,50,000ක් මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඒ වගේම මේක අයිතිකාරයන පුතේ යෙදෙව්ව ව්‍යාපාරයටනේ. අයිතිකාරයා යොදවපු හින්දා ව්‍යාපාරයේ හිමිකමත් වැඩි වෙනවානේ. ව්‍යාපාරයේ හිමිකමත් 3,50,000කින් වැඩි වෙනවා. ව්‍යාපාරයේ හිමිකමත් 3,50,000කින් වැඩි වෙනවා. හිමිකමත් 3,50,000කින් වැඩි වෙනවා. ව්‍යාපාරයේ මුදලුත් වැඩි වෙනවා 3,50,000ක්. දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා 3,50,000ක් මුදල් වැඩි වෙනවා. ඒ වගේම හිමිකමත් වැඩි වෙනවා 3,50,000ක්. හිමිකමත් වැඩි වෙනවා 3,50,000ක්. හිමිකමත් වැඩි වෙනවා 3,50,000ක්. හිමිකමත් වැඩි වෙනවා 3,50,000ක්. හරිනේ? හිමිකමත් වැඩි වෙනවා 3,50,000ක්.
හරි. හිමිකමත් වැඩි වෙනවා 3,50,000. 3,50,000. හරි. ඒ පුතේ පළවෙනි ගණනුව අපි දැම්මේ. දැන් දෙවෙනි ගණනුව. ඔයාලට චූටි දෙයක් කියන්න තියෙනවා. මේ පැත්ත බලන්න. ගිණුම් කරන සමීකරණ පාඩමේ පුතේ ගිණුම් කරන සමීකරණ පාඩමේ ඕන ගනුදෙනුවක් දැම්මහම ඔයා හොඳට මතක තියාගන්න. ඔයාගේ උසස් පෙළ වලත් ළමයි උසස් පෙළ අපේ ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයේ ප්‍රධානම ගානක්. ගිණුම් කරන සමීකරණ කියන්නේ ලකුණු 40ක්. ඩබල් AT වලත් ළමයි ලොකු ලකුණු පරාසයක් දෙනවා අපි. හරිනේ. එතකොට ඕනම ගනුදෙනුවක් පුතේ දැම්මහම පුතේ දෙපැත්ත බැලන්ස් වෙන්න ඕන. හොඳට මතක තියාගන්න. සර් ඒක දෙපැත්ත බැලන්ස් වෙනවා කිව්වේ. මෙතන සමාන ලකුණක් තියෙනෝනේ. මෙතන සමාන ලකුණක් තියෙනවනේ. එහෙනම් මේ පැත්තේ තියෙන 3,50,000ක් එහා පැත්තේ තියෙන 3,50,000 දෙපැත්ත බැලන්ස් නේ. එහෙනම් ඔයා හොඳට මතක තියාගන්න ඕනම ගනුදෙනුවක් දැම්මහම දෙපැත්ත බැලන්ස් වෙන්න ඕන. ඕනම එකක දෙපැත්ත බැලන්ස් වෙන්න ඕන ළමයි. මේ පැත්තත් 3,50,000යි මේ පැත්තත් 3,50,000යි. එහෙනම් දෙපැත්ත බැලන්ස් වෙන්න ඕන. හරි. ඊළඟට අපි යන් දෙවෙනි එක. නැවත විකිණීම සඳහා භාණ්ඩ අත්පිට ගැනුම්. පුතේ නැවත විකුණන්න ගන්නෙනේ. නැවත විකුණන්න ගන්නේ භාණ්ඩ ගන්නවා 1,20,000. නැවත විකුණන්න ගන්නේවට අපි කියන පුතේ තොග කියලා. එහෙනම් තොග වැඩි වෙනවා. තොග වැඩි වෙනවා පුතේ කීයක්ද? තොග වැඩි වෙනවා 1,20,000. තොග වැඩි වෙනවා 1,20,000. තොග වැඩි වෙනවා 1,20,000. තොග වැඩි වෙනවා 1,20,000. මේක පුතේ අරන් තියෙන්නේ මුදලට. මුදලට අරන් තියෙන්නේ. සර් එහෙම කොහොමද කිව්වේ මුදලට ගත්තා කියලා? පුතේ ඔය තියෙන ඔන්න ඉරි ගහ ගන්න ඔය තියෙන. අත්පිට මුදලට ගැනුම් කියලා. අත්පිට මුදලට අරන් තියෙන්නේ. අත්පිට මුදලට කියන්නේ පුතේ සල්ලි දීලා අරන් තියෙන්නේ. සල්ලි දීලා බඩු අරගෙන. සල්ලි දීලා බඩු අරගෙන. එහෙනම් අත්පිට කියන්නේ පුතේ සල්ලි දීලා බඩු ගන්න කියන එක. එහෙනම් අපි සල්ලි දීලා බඩු ගත්තාම අපේ බඩු වැඩි වෙනවා ළමයි. බඩු කියන්නේ මෙතන තියෙන තොග. තොග වැඩි වෙනවා. අපේ සල්ලි ටික මොකද වෙන්නේ? සල්ලි අඩු වෙනවා ළමයි. මුදල් අඩු වෙනවා 1,20,000. මුදල් අඩු වෙනවා 1,20,000. තොග වැඩි වෙනවා මුදල් අඩු වෙනවා. තොග වැඩි වෙනවා මුදල් අඩු වෙනවා. හරිනේ? බලනවාට ස්ක්‍රීන් එකේ පේනවා තොග වැඩි වෙලා තියෙනවා 1,20,000ක්. තොග වැඩි වෙලා තියෙනවා 1,20,000ක්. මුදල් අඩු වෙලා තියෙනවා ළමයි 1,20,000ක්. මුදල් අඩු වෙලා තියෙනවා 1,20,000ක්. හරි. දැන් ඔයා බලයි. දැන් සර් කිව්වනේ දෙපැත්ත බැලන්ස් වෙන්න ඕන කියලා. සර් දැන් කිව්වා දැන් මොහොතකට කලින් කිව්වා දෙපැත්ත බැලන්ස් වෙන්න ඕන කියලා. සර් දැන් මේකේ සර් මේ පැත්තට එකක්වත් ආවේ නැහැ මේ සමාන ලකුණ තියෙන්නේ මෙතනනේ. සමාන ලකුණ තියෙන්නේ මෙතනනේ. ඔව්නේ. සර් මේ පැත්තට එකක්වත් ආවේ නැහැ නේ. මේ පැත්ත බිඳුවයිනේ. මේ පැත්ත බිඳුවයිනේ. අර පැත්තට විතරයි නෑ. ඉතින් සර් ඔයා කිව්ව එක වැරදිනේ. එක පැත්ත සර් කිව්වනේ බැලන්ස් වෙන්න ඕන කියලා. නෑ ළමයි. අනිවාර්යෙන් බැලන්ස් වෙනවා. ඇයි? මේ පැත්තේ ධන 120ක් තියෙන්නේ. එහා පැත්තේ ඍණ 120ක් තියෙන්නේ. ඒ පැත්තෙන් ළමයි තනි උත්තරයක් වශයෙන් ගත්තාම උත්තරේ කීයද? බිඳුවන්නේ. දෙපැත්ත බැලන්ස් වෙනවනේ. තේරෙනවද? මේ පැත්තට කිසියම් අගයක් ආවේ නෑ. මේ පැත්තට මේ දැන් ඔයා බලන්න මේ පැත්තට විතරයි නේ ආවේ. එහෙනම් ප්‍රශ්නයක් නෑ ළමයි. මුදල් අඩු වෙලා තොග වැඩි වෙනවා. දෙපැත්ත බැලන්ස් වෙනවා. හරිනේ? හරි. ඔව් පුතේ දරුවෙක් අහනවා මේ ඍණ ලකුණ දාන එක වරහන් ඇතුළේ ලිව්වට කිසි ප්‍රශ්නයක් නැද්ද කියලා. ඔව් ප්‍රශ්නයක් නෑ ළමයි. වරහණක් ඇතුළේ ලියන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. අඩු වෙන එක වාට වරහණක් කරලා ලියන්න පුළුවන්. හරිනේ? හරි. ඒ දෙවෙනි එක. අපි බලමු ළමයි තුන්වෙනි එක. මේ දෙවෙනි එක ලිව්වේ. අපි බලමු තුන්වෙනි එක. 50,000ක් වූ ලීබඩු උපකරණ පාවිච්චිය සඳහා මිලදී ගැනීම. 50,000ක් වූ ලීබඩු උපකරණ පාවිච්චිය සඳහා මිලදී ගත්තා. හරිනේ? 50,000ක ලීබඩු අරන් කියලා කියන්නේ. එහෙනම් ඔයා දන්නවා ව්‍යාපාරයේ ලීබඩු වැඩි වෙනවනේ. ව්‍යාපාරයේ ලීබඩු වැඩි වෙනවා.
50000ක ලී බඩු අරන්. ව්‍යාපාරේ 50000ක ලී බඩු වැඩි වෙනවා. 50000ක ලී බඩු වැඩි වෙනවා. එතන තියනවා ළමයි මිලට ගත්තා කියලා. මිලට ගත්තා කියන්නේ මුදලට ගත්තා කියන එක තමයි පුතේ. මිලට ගත්තා කියන්නේ ණයට ගන්නවා කියන එක නෙමෙයි. මුදලට ගන්නෙ. සල්ලි දීලා ලී බඩු අරගෙන. සල්ලි දීලා ලී බඩු අරගන්නවා කියන එක. හරිනේ. එහෙනම් ලී බඩු වැඩි වෙනවා මුදල් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා 50000ක්. ලී බඩු වැඩි වෙනවා මුදල් අඩු වෙනවා 50000ක්. ලී බඩු වැඩි වෙනවා මුදල් අඩු වෙනවා 50000ක්. ලී බඩු වැඩි වෙනවා මුදල් අඩු වෙනවා. හරිනේ. ලී බඩු වැඩි වුණා මෙතන 50000ක්. මුදල් අඩු වෙනවා 50000ක්. හරිනේ. දැන් හතරවෙනි එක. පුතේ බලන්න හතරවෙනි එකේ පිරිවැය 60000ක් වූ භාණ්ඩ තොගයක්. මේක හැමෝම බලන්න හොඳම ගනුදෙනුවක් කරන්නේ මුල ඉඳන් හරියට වැඩේ ගොඩ දාගන්න ළමයි. ලස්සනට මේ විෂය ගොඩ දාගන්න පුළුවන් ඔයාට. හරිනේ. පිරිවැය 60000ක් වූ භාණ්ඩ තොගයක් 80000කට අත්පිට විකිණීම. පිරිවැය 60000ක් වූ තොගයක් තමයි 80000කට විකුණන්නේ. හරි. මේ පැත්ත බලන්නකො. ඒ කියන්නේ මේක කියන්නේ 60000ක බඩු 80000කට විකුණනවා කියලානේ. 60000ක බඩු 80000කට විකුණනවා. එහෙනම් ඔයා දන්නවා 60000ක බඩු අඩු වෙන බඩුනේ විකුණන්නේනේ. 60000ක බඩු විකුණනවා 80000කට. එහෙනම් 60000ක බඩු අඩු වෙනවා ළමයි. 60000ක බඩු අඩු වෙනවා මේ. 60000ක බඩු අඩු වෙනවා. 60000ක බඩු අඩු වෙනවා. 60000ක බඩු අඩු වෙනවා. හරිනේ. මම බිංදු තුන දැම්මේ නැහැ එතන. මොකද ඉඩ මදි වෙන හින්දා ඔයා 60000 දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ. 60000ක බඩු අඩු වෙනවා. 60000ක බඩු අඩු වෙනවා. එතකොට ඔයා බලනවා 60000ක බඩු අඩු වෙලා කීයටද විකුණන්නේ? මේකේ තියෙනවා 80000කට විකුණන්නේ කියලා. 80000කට විකුණන්නේ. එහෙනම් 80000කට මුදලට විකුණන්නේ මම දැක්කා. ඔව් මුදලට විකුණන්නේ. එහෙනම් 60000ක බඩු අඩු වෙලා 60000ක බඩු අඩු වෙලා 60000ක බඩු අඩු වෙලා මුදල් වැඩි වෙනවා පුතේ 80000ක්. මුදල් වැඩි වෙනවා 80000ක් වැඩි වෙනවා. 60ක බඩු ගියා 80ක සල්ලි ආවා. 60000ක බඩු ගියා 80ක සල්ලි ආවා. පුතේ කීයක් ලාභද? කීයක් ලාභද අපිට? 60000ක බඩු අඩු වෙලා අපි 80ට විකුණන්නේ මේක අපිට කීයක් ලාභද? රුපියල් 20000ක් ලාභයි ළමයි. 20000ක් ලාභයි. 20000ක් ලාභයි. අපි මේ 20000 කාටද අයිති? ව්‍යාපාරයේ පුතේ අයිතිකාරයට හිමිකමට දානවා අපි ධන 20000ක්. ධන 20000ක්. ධන 20000ක්. බන්නේ ගනුදෙනු ඔයාලට ස්ක්‍රීන් එකේ දැන් පේනවා 60000ක බඩු අඩු වෙලා 80000කට තමයි විකුණන්නේ. එහෙනම් 60000ක බඩු අඩු වෙනවා 80000කට තමයි විකුණන්නේ. කීයක් ලාභද? 20000ක් ලාභයි. ඒ 20000 දාන්නේ පුතේ අපි හිමිකමට. හරිනේ. අපි 20000 දාන්නේ හිමිකමට. 20000 දාන්නේ හිමිකමට. හරි. දැන් ඔයා බලනවා අපි අර කලින් වැඩේම කරමුද? දැන් මේ පැත්ත බලන්නකෝ. දැන් ඔයා බලනවා සර් දෙපැත්ත බැලන්ස් නැහැනේ. දැන් දරුවෙකුත් දැම්ම සර් දෙපැත්ත බැලන්ස් නැහැනේ. දැන් ඔයා කිව්වනේ සර් ගනුදෙනුවක් දැම්මහම දෙපැත්ත බැලන්ස් වෙනවා කියලා. නෑ. දෙපැත්ත බැලන්ස් වෙනවා ළමයි. ඔයා හොඳට බලන්න තා ටිකක් බලන්න. දැන් මෙතන 60000ක බඩුනේ අඩු උනේ. මෙතන 80000ක සල්ලිනේ වැඩ උනේ. එතකොට එතන සුද්ධ වෙනස මට කියන්න එතන. මෙතන සුද්ධ වෙනස කියන්න. සුද්ධ වෙනස නිකන් අපි බලමුකෝ. සුද්ධ වෙනස තමා ධන 20000ක් නේ. ධන 20000ක් නේ සුද්ධ වෙනස. එහා පැත්තේ බලන්න. එහා පැත්තේ බලන්න. එහා පැත්තේ තියෙන ධන 20000. එහා පැත්තේ තියෙන ධන 20000. ඒ කියන්නේ දෙපැත්ත බැලන්ස් නේ. හරි. එහෙම ප්‍රශ්න අහන එක හොඳයි පුතේ. ඔයාලට තේරෙන්නේ නැති ඕනම එකක් chat එකේ දාන්න. එනකොට මම chat එක බලන ඔයාගේ. මොකද ඔයාට මේක බිඳුව ඉඳන් අපි ලස්සනට කියලා දෙන්න ඕන. ඉතින් පුතේ දෙපැත්ත සමාන වෙනවා. මේ පැත්තේ සුද්ධ උත්තරේ අපි ගන්නවා 60000න් 80 අඩු වැඩි වුණාම 60000ක් අඩු වෙනවා 80ක් වැඩි වෙනවා. එහෙනම් සුද්ධ උත්තරේ 20යි. එහා පැත්තේ තියෙන පුතේ
20ම තමයි සමාන ලකුණෙන් එහා පැත්තේ මේ. මෙතන තියෙන සමාන ලකුණ එහා පැත්තේ තියෙන 20ම තමයි. හරිනේ එහෙනම්? හරි. හරි. ඒ තමයි පුතේ අපි 4 වෙනි ගනුදෙනුව අපි බලමු දැන් 5 වෙනි ගනුදෙනුව. ආ 5 වෙනි ගනුදෙනුව හැමෝම තනියෙන් කරන්න බලන්න මම වෙලා දෙන්න. 5 වෙනි ගනුදෙනුව තනියෙන් කරන්න බලන්න. හරි. බලමු දැන් ළමයි ටික කරාද කියලා පුතේ බලමුද අපි? හරි. chat එකෙත් දාලා තියෙනවා ගොඩක් කට්ටිය කරලා නියමයි. හරි. අපි බලමු පුතේ මොකද්ද බලමු 5 වෙනි ගනුදෙනුව පිරිවැය 20000ක් වූ භාණ්ඩ තොගයක් 28කට වික්කා කියලා තියෙන්නේ. 28කට වික්කා කියලා තියෙන්නේ. හරි. ඔන්න බලන්න කරන හැටි. 20000ක බඩු තොගයක්නේ. එහෙනම් ඔයා දන්නවා 20000ක බඩු අඩු වෙනවා කියලා. 20000ක බඩු අඩු වෙන එක 5 වෙනි ගනුදෙනුව 20000ක බඩු අඩු වෙනවා. 20000ක බඩු අඩු වෙනවනේ. මම බින්දු දැම්මේ නැහැ පුතේ මට ඉඩ නැති හින්දා 20000ක බඩු අඩු වෙනවා. 20000ක බඩු අඩු වෙනවා. සේ කීයටද විකුණන්නේ? විකුණන්නේ 28කට. ඔන්න ඔතන ගොඩක් චූටි බබාලා වැරද්දුවා ඔතන. ඔතන ගොඩක් කට්ටිය වැරද්දුවා. මේ පැත්ත බලන්නකෝ. කීයටද විකුණන්නේ? 28කටනේ විකුණන්නේ. ඉතින් සර් වරදින්න දෙයක් නැහැනේ. නෑ. ගොඩක් කට්ටිය ඕක දැම්මේ ළමයි මුදල් වල දැම්මේ 28. මෙන්න මෙතන තමයි ගොඩක් කට්ටිය 28 දැම්මේ. සල්ලි වැඩි වුණා කියලා මෙන්න මෙතන දැම්මේ. ඒගොල්ලෝ සිංහල කියවලා නැහැ. ඒගොල්ලොන්ට සිංහල බෑ. ඇයි මෙතන පැහැදිලිවම කියනවා ණයට වික්කා කියලානේ. ණයට වික්කා කියලා තියෙනවා. එහෙනම් පුතේ මුදල් වල දාපු කට්ටිය වැරදි. මුදල් වල දාපු කට්ටිය වැරදි. එහෙනම් එතනින් අයින් කරන්න වෙනවා. අයින් කරන්න වෙනවා. හරිනේ? මෙතන මුදල් වල දාපු කට්ටිය වැරදි. එහෙනම් මෙතනින් අයින් කරලා අපි දානවා කාටද? ණය ගැතියන්ට තමයි දාන්නේ. ණය ගැති වැඩි වෙන්නේ මේ. ණය ගැති වැඩි වෙනවා 28ක්. ණය ගැති වැඩි වෙනවා 28ක්. තොග අඩු වෙනවා 20ක්. තොග අඩු වෙනවා 20ක්. තොග අඩු වෙනවා 20ක්. ණය ගැති තමයි වැඩි වෙන්නේ. ඇයි අපි පුතේ ණයටනේ විකුණන්නේ? ණයට විකුණන හින්දා ණය ගැති තමයි වැඩි වෙන්නේ. ණය ගැති තමයි වැඩි වෙන්නේ. කීයක් ලාභද? 8ක් ලාභයි. 8 අයිති ළමයි අයිතිකාරයට හිමිකමට තමයි 8 එන්නේ. කියන්නේ 8000ක් ලාභයි. ඔය 8000 දාන්න මම දහස් වලින් හැදුවේ. මම 20 දැම්මේ. ඔයා 20000 දාලා ඇති මෙතන. ණය ගැති 28000 දාලා ඇති ඔයා මෙතන. හිමිකම වලට පුතේ ඔයා 8000 දාලා ඇති. හරිනේ. සමාන ලකුණු පුතේ හැමතිස්සෙම දාන්න ඕන නැහැ අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි මුලදීම දාලා තියෙනවනේ සමාන ලකුණ මෙතන. එහෙනම් සමාන ලකුණ අවශ්‍ය නැහැ හැමතිස්සෙම. හරි. පස්වෙනි එක හරිනේ. ඔව්ද හැමතිස්සෙම සමාන ලකුණ අවශ්‍ය වෙන්නේ නැහැ. හරිනේ. හරි. අපි 6 වෙනි එක 7 වෙනි එක 8 වෙනි එක 6 7 8 6 7 8 අපි කරමුනේ. මම ඔයාලට ඊළඟ ගාන තනියෙන් දෙන්නම් මේක අපි කරමු. 6 වෙනි ගාන 6 වෙනි ගැලපිල්ල බලන්න. 6 වෙනි ගැලපිල්ල
ව්‍යාපාරයේ ගොඩනැගිලි කුලිය 1000ක් මුදලින් ගෙවීම. ව්‍යාපාරයේ ගොඩනැගිලි කුලිය රුපියල් 1000ක් මුදලින් ගෙවීම. ගොඩනැගිලි කුලිය ගෙවුවා කියලානේ කියන්නේ රුපියල් 10000ක්. රුපියල් 10000ක් ගොඩනැගිලි කුලිය ගෙවලානේ. එහෙනම් මුදල් අඩු වෙන්න එපා. ඒවා දන්නවනේ. ගොඩනැගිලි කුලිය ගෙවුවා නම් මුදල් අඩු වෙන්න ඕනනේ නේ. එහෙනම් මුදල් අඩු වෙනවා පුතේ 10000ක් නේ. මුදල් අඩු වෙනවා 10000ක්. ඔයා 10 දාන්න මම 10 දැම්මේ පුතේ. මම කියන්නේ මම එතනදී දහස් වලින් හැදුවේ. ඔයා 10 දාන්න මම 10 දැම්මේ මෙතන. මුදල් අඩු වෙන්න ඕන 10ක්. මුදල් අඩු වෙන්න ඕන 10ක්. පුතේ මෙතන ගොඩනැගිලි කුලිය කියන්නේ වියදමක්නේ. ගොඩනැගිලි කුලිය කියන්නේ වියදමක්නේ. පුතේ වියදම් කාටද බලපාන්නේ? හිමිකමට. හිමිකම අඩු වෙනවා ළමයි. ඒ කියන්නේ අලාභයක් කියන එකනේ. වියදමක් කියන්නේ අලාභයක් කියන එක. ලාභයි නම් එහෙම නැත්නම් ආදායමක් නම් හොඳට අහගන්න මේ වචන ටික. මේ සිංහල ඔලුවට දාගන්න. ඔයාගේ ඔලුවේ තියෙන මැටි ටික දිය කරගන්න. දැන් ඔයාගේ ඔලුවේ ළමයි ඔයා සාමාන්‍ය පෙළ ලියලා ඊට පස්සේ දැන් මේ දවස්වල අරගල කරලා ඊට පස්සේ පෙට්‍රල් පෝලිං වල ඉඳලා ඊයසේ උසස් පෙළ ක්ලාස් උත් ගිහිල්ලා ඔයා එක එක වැඩ කරනවනේ මේ දවස්වල. ඒ වගේම ඉගෙන ගන්නත් ඕන ළමයි. මොකද ඔයාට ඉගෙන ගත්තොත් විතරයි පුතේ ලංකාවේ තැනක් තියෙන්නේ. අනිවාර්යෙන්. හරිනේ. ඔයා දැන් මෙතන වෘත්තීය අධ්‍යාපනය කරනවා. ඒ වගේම උසස් පෙළ කරනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාල. හරිනේ. ඉතින් මේවා ඔයා හරියට කරොත් ඔයාගේ මග පැහැදිලි ළමයි. හරිනේ. මටත් මතකයි මම උසස් සාමාන්‍ය පෙළ ඉවරලා ඩබල් AT කරා. ඩබල් AT 1 2 3 ඊට පස්සේ උසස් පෙළ කළා දකුණු ආසියාවේ තියෙන හොඳම විශ්වවිද්‍යාලය ජපුරට ගියා. ජපුරෙත් පුතේ accountancy department එකට. ඒ කියන්නේ කොමර්ස් කරලා යන්න පුළුවන් හොඳම තැන තමයි accountancy department එක. ලංකාවේ ගන්න පළවෙනි 200 විතරයි තෙන්ට. ලංකාවේ ළමයින්ගෙන් පළවෙනි 200 යන්නේ ජපුර විශ්වවිද්‍යාලයේ accountancy department එකට. ඉතින් මම ඒකට සිලෙක්ට් වුණා. ඉතින් ඔයාගෙත් ළමයි සිහිනයක් තියාගන්න. අනිවාර්යෙන් මං ජපුර accountancy යනවා. ඉතින් ඒකට පුතේ බින්දුව ඉඳන් වැඩ කරන්න ඕන. බින්දුවේ ඉඳන් කලබලයක් නැතුව හිමීට දැන් ඔයාලට තේරෙන්නේ මම උගන්වනකොට බොහොම හිමින් එකම එක දෙපාර උගන්න දරුවෙක් අහලා තිබ්බයි ඉස්ස ඔයා එකම එක මේ දෙපාරක් කියන්නේ. පුතේ මෙතන ගොඩක් විවිධ මට්ටමේ ළමයි ඉන්නවනේ. එකපාර තේරෙන ළමයි ඉන්නවා. මැද මට්ටමේ තේරෙන ළමයි ඉන්නවා. පහළ මට්ටමේ තේරෙන කට්ටිය ඉන්නවා. දෙපාර තුන් පාර කිව්වහම තේරෙන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ හින්දා තමයි පුතේ මම දෙපාරක් තුන් පාරක් මේ කියවලා කොහොම හරි මෙතන ඉන්න එක්කෙනෙක් ගොඩ දාන එක නෙමෙයි මගේ යුතුයකම. මෙතන ඉන්න හැමෝම ගොඩ දාන එක තමයි මගේ එකම යුතුයකම. ඉතින් ඒකයි මම මේ වාට මේක බොහොම හිමින් සරලව පැහැදිලිව මම මේක වාට ඉදිරිපත් කරන්නේ. හරිනේ? හරි. දැන් ඔයා දන්නවා ව්‍යාපාරයකට ලාභයි නම් එහෙම නැත්නම් ආදායමක් නම් හිමිකම වැඩි වෙනවා කියලා. ඒ වගේම පුතේ අලාභයි නම් එහෙම නැත්නම් වියදමක් නම් හිමිකම අඩු වෙන්න ඕන. හිමිකම අඩු වෙන්න ඕන. දැන් ගොඩනැගිලි කුලීනේ. ඒ කියන්නේ මුදල් අඩු වෙනවා 10ක්. මුදල් අඩු වෙනවා 10ක්. හිමිකමත් අඩු වෙනවා පුතේ කීයක්ද? 10ක් අඩු වෙනවා. ඇයි අලාභයක්නේ. අලාභයක් එහෙම නැත්නම් වියදමක් නම් ඔයාගේ හිමිකමත් අඩු වෙනවා 10ක්. මුදලුත් අඩු වෙනවා 10ක්. හිමිකමත් අඩු වෙනවා 10ක්. ඒ තමයි 6 වෙනි ගනුදෙනුව. පොඩ්ඩක් අත උස්සන්න බලන්න පුතේ තනියෙන් කරපු ළමයි ඒක හරිනම් හරි කට්ටිය අත උස්සන්න බලන්න පොඩ්ඩක්. අපි බලමු පොඩ්ඩක් කී දෙනෙක් වගේ ඒක තනියෙන් කරලා හරිද කියලා. හරි. ළමයි 60ක් හරි බොහොම හොඳයි. කරලා වැරදි කට්ටිය අත උස්සන්න බලන්න පොඩ්ඩක්. කරදා වැරදි අය. කරලා වැරදි අය බලන්න. තමන්ට අවංක වෙලා අන්න නියමයි. කරලා වැරදි කට්ටියක් ඉන්නෝනේ. හරි. කමන්න. දැන් ඒගොල්ලන්ට මං හිතන්නේ තේරුණා. හරි. දැන් මේ පැත්ත බලන්න පුතේ. අපි වියදමක් ගෙවුවා නම් මුදල් අඩු වෙලා අනිවාර්යෙන් හිමිකම අඩු වෙන්න ඕන. මුදල් අඩු වෙලා හිමිකම අඩු වෙන්න ඕන. හරි. 7 වෙනි ගනුදෙනුව. හරිනේ? 7 වෙනි ගනුදෙනුව. ශාමා කියන්නේ කවුද? ශාමා කියන්නේ අයිතිකාරයනේ. ඔව්. ශාමා ඇයගේ ලක්ෂ 5ක පෞද්ගලික වෑන් රථය ව්‍යාපාරට අමතර ප්‍රාග්ධනයේ වශයෙන් යෙදවලා නේ. ශාමා කියන්නේ අයිතිකාරයා. මේ අයිතිකාරයා එයාගේ ළමයි පෞද්ගලික වෑන් රථය. ඒ කියන්නේ ශාමාගේ වෑන් රථය එයා ව්‍යාපාරට යොදවලා. ව්‍යාපාරට යොදවලා නම් පුතේ ව්‍යාපාරට යොදවලා නම් ඒක ළමයි අමතර ප්‍රාග්ධනයක් වෙනවා. ඔයාගේ
ටියුට් එකේ දාලම තියෙනවා අමතර ප්‍රාග්ධනයක් කියලා. අමතර ප්‍රාග්ධනයක් කියලා තියෙනවා. එහෙනම් මතක තියාගන්න පුතේ මේක අමතර ප්‍රාග්ධනයක්. ශාමගේ මෝටර රථය ව්‍යාපාරයට දාලා. ශාමගේ මෝටර රථය මෙච්චර කාලයක් ශාම ඩීසල් පොලිමේ ඉඳලා එයා පෙට්‍රල් ගහලා නැත්තම් ඩීසල් ගහලා එයාගේ ව්‍යාපාරේ මේ එයාගේ ළඟ තිබ්බ වෑන් රථය එයා අදින් පස්සේ එයා ඒක කාට දීලාද? ව්‍යාපාරයට දීලා. ඉතින් ළමයි එහෙනම් ව්‍යාපාරයට දුන්නාම ව්‍යාපාර රථ වැඩි වෙනවනේ. ව්‍යාපාරේ රථ වැඩි වෙනවා ලක්ෂ 5ක් ළමයි. අපි කරන්නේ 7 වෙනි ගනුදෙනුව. 7 වෙනි ගනුදෙනුව. ව්‍යාපාරේ රථ වැඩි වෙනවා ළමයි ලක්ෂ 5ක්. රථ වැඩි වෙනවා ලක්ෂ 5ක්. රථ වැඩි වෙනවා ලක්ෂ 5ක්. රථ වැඩි වෙනවා ලක්ෂ 5ක්. මං දහස් වලින් හදන්න පුතේ ඒකයි 500 දැම්මේ. දරුවෙක් අහයි අයිස ඔයා උඩින් දහස් රුපියල් හදලා පල්ලෙහෙන් දහස් ඇදුවේ කියලා. ඒක හදපු ළමයින්ට තේරෙනවා මගේ ඉඩ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒක ගණන් ගන්න එපා. ඔයා දාන ලක්ෂ 5 දාන්න. රත වැඩි වෙනවා ලක්ෂ 5. ඒ වගේම පුතේ මේක අයිතිකාරය නෙදුවේ. අයිතිකාරය යොදපු හින්දා හිමිකමත් වැඩි වෙනවා ළමයි ලක්ෂ 5. හිමිකමත් වැඩි වෙනවා ලක්ෂ 5. රතත් වැඩි වෙනවා ලක්ෂ 5ක්. රතත් වැඩි වෙනවා ලක්ෂ 5ක්. ඒ වගේම හිමිකමත් වැඩි වෙනවා ලක්ෂ 5ක්. මේ ශාම රතයක් නේ දෙන්නේ. එයාගේ රතේ ව්‍යාපාරයට දුන්නානේ. එහෙනම් රත වැඩි වෙනවා ලක්ෂ 5ක්. ඒ වගේම පුතේ හිමිකමත් වැඩි වෙනවා ලක්ෂ 5ක්. හරි. ඒක දාගන්න. ඔව් සමහර දරුවෝ පුතේ දහස් වලින් හදලා තියෙන ඕක කිසි ප්‍රශ්නයක් නැහැ. සමහර ළමයි 9 වෙනි ගානත් හදලා පුතේ 9 හදනවා 9 1 විතරක් 9 1 විතරක් හදන්න 9 2 හදන්න යන්න එපා. දැන් ඔයාට දැන් මේ එච්චර අවශ්‍ය නැහැ. 9 1 හදන්න හදන කට්ටිය ඊට පස්සේ 10 11 12 13 එම් පිළිවෙලට හදා යන්න පුතේ. හරිනේ? 9 හදන කට්ටිය මම ආයෙත් කියනවා 9 එක කොටස විතරක් හදන්න. හරි. අපි අවසාන ගැළපිල්ල බලමු පුතේ 8 වෙනි ගැළපිල්ල. 8 වෙනි ගැළපිල්ල බලමු අපි. අවසාන ගැළපිල්ල 8 වෙනි ගැළපිල්ල ව්‍යාපාරික මුදලින් 10000ක් ඇයගේ පෞද්ගලික වියදම් සඳහා ලබා ගැනීම. හරි. ඇයගේ පෞද්ගලික වියදම් සඳහා ලබා ගැනීම. හරි. ව්‍යාපාරික මුදල කියන්නේ ව්‍යාපාරයේ සල්ලි වලින් ළමයි ඇයගේ පෞද්ගලික වියදම් ගෙවීම සඳහා ලබා ගැනීම. මේ පැත්ත බලන්න චුට්ටක් මට විනාඩියක් වා මේ පැත්ත බලන්න. හරිනේ. දැන් නිකන් බලන්න පුතේ දැන් ව්‍යාපාරයේ වියදමක්ද ගෙවලා තියෙන්නේ ශාමගේ වියදමක්ද ඔය ගෙවලා තියෙන්නේ. නිකන් ආයිත් සිංහල කියවන්න. ව්‍යාපාරයේ මුදලින් ව්‍යාපාරයේ සල්ලි වලින් රුපියල් 10000ක් ශාමගේ වියදම් තමයි ගෙවලා තියෙන්නේ. ඒක ශාමගේ වියදම් සඳහා සල්ලි ගෙවීම. හරිනේ? සල්ලි කියන්නේ ඒ ගෙවීම සඳහා ලබා ගැනීම. එනකොට ඔයා දන්නවා chat එකෙත් දානවා මේක මම දන්නවා හොඳ ළමයි ඉන්නවා. හොඳට තේරෙන ළමයි ඉන්නවා. මේකස ව්‍යාපාරේ වියදමක් නෙමෙයිනේ. ව්‍යාපාරේ වියදමක් නෙමෙයි. මේක ඇවිල්ලා මේ කාගේද ශාමගේ වියදමක්නේ. ශාම සල්ලි අරගෙන ශාමගේ වියදමකට. ශාම සල්ලි අරගෙන ශාමගේ වියදමකට. එහෙනම් ළමයි ගොඩක් දරුවෝ මේක දාන්නවා. මේකට කියන අපි ලස්සන නමක් ළමයි මොකක්ද කියන්නේ? ගැනිලි කියලා කියන්නේ. ලස්සන නමක් කියනවා ගැනිලි කියලා. අයිතිකාරයාගේ පෞද්ගලික වියදම්. අයිතිකාරයාගේ පෞද්ගලික වියදම් අපි කියනවා ළමයි ගැනිලි කියලා. හරිනේ? ගැහිලි නෙමෙයි ගැනිලි. හරිනේ? ගැනිලි. නියමයි. ගැනිලි. එතකොට ඔයා බලනවා සර් ලාච්චු වෙන සල්ලි අඩු වෙන්නේ නේ. ලාච්චුවේ සල්ලි අඩු වෙනකොට මුදල් අඩු වෙනවා. කො මුදල්? මෙන්න ළමයි මුදල් අඩු වෙනවා. කීයක්ද අඩු වෙන්නේ? මුදල් අඩු වෙනවා 10ක්. මුදල් අඩු වෙනවා 10ක් නේ. මුදල් අඩු වෙනවා 10ක්. මුදල් 10ක් අඩු වෙලා සර් ගැනිලි කියන්නේ අයිතිකාරයාගේ එකක්නේ. පුතේ එහෙනම් අයිතිකාරයාගේ ඒවා අපි දාන්නේ හිමිකමට. හිමිකමට පුතේ ගැනිලි හින්දා එයාගේ හිමිකම අඩු වෙනවා. ගැනිලි හින්දා එයාගේ හිමිකම අඩු වෙනවා. සර් කලින් ගනුදෙනුවේ අමතර ප්‍රාග්ධනයක් නේද තිබ්බේ මේ පැත්ත බලන්න අර මෝටර රථයක් යෙදුවේ ළමයි. මෝටර රථයක් යෙදුවේ. මෝටර රථයක් යොදනකොට හිමිකම වැඩි වෙනවා. මෝටර රථයක් යොදනකොට හිමිකම වැඩි වෙනවා. මෝටර රථයක් යොදනකොට හිමිකම වැඩි වෙනවා. ළමයි ගැනිල්ලක් වුණාම හිමිකම අඩු වෙනවා. නියමයි. ගැනිල්ලක් වුණාම පුතේ හිමිකම අඩු වෙනවා කීයක්ද?
10ක්. හිමිකම අඩු වෙනවා 10ක්. හිමිකම අඩු වෙනවා 10ක්. හිමිකම අඩු වෙනවා 10ක්. හරිනේ? ගැනිල්ලක් වුණාම හිමිකම අඩු වෙනවා ළමයි 10ක්. හිමිකම අඩු වෙනවා 10ක්. හරි. මේක තමයි පුතේ අපේ සම්පූර්ණ ගාන. මෙතන ගනුදෙනු වටම මම ඔයාලට ස්ක්‍රීන් එකේ දැන් දාලා තියෙනවා. බාන වැරදි නම් නැතුව ඇති කිසිම ළමයෙක්ගේ ඔක්කොම ළමයි හරි ඇති. මොකද ඒ තරම් ඔයාලට මේක පැහැදිලි විදිහට මම සාකච්ඡා කරේ. හරිනේ? අභ්‍යාසංක 8 සම්පූර්ණ ගනුදෙනු තියෙනවා. හරිනේ? මම විනාඩියක් දෙන්නම් ඔයා ඕකේ වැරදි තියෙනවා නම් පුතේ ඔයා හදාගන්න. හරි. දරුවෙක් අහනවා සර් අපි මේකේ තීරුවල එකතු පල්ලෙහාට ගන්න අවශ්‍ය නැද්ද කියලා. පුතේ මෙතන අපිට දැනට අවශ්‍ය නැහැ පල්ලෙහාට තීරු ගන්න එක. ඒ කියන්නේ මෙහෙම පල්ලෙහාට ඉරක් ගහලා දැනට තීරු ගන්නවද කියලා ළමයෙක් අහනවා. දැනට අවශ්‍ය නැහැ පුතේ මෙහෙම එකතු ගන්න එක ඔයාලට දැනට අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙලාවකුත් තියෙනවා දැනට අවශ්‍ය නැහැ ළමයි. හරිනේ? දැනට අවශ්‍ය නැහැ. හරිනේ? හරි. හරි. අපි අභ්‍යාසංක 9ට යන්න කලින් අපි පොඩි දෙයක් තියෙනවා ළමයි ඔයාලට මේක කියලා දෙන්න ඕන. අභ්‍යාසංක 9ට යන්න කලින් පොඩි දෙයක් තියෙනවා. හරිනේ? මේකේ ඔක්කොම හරිනේ? හරිනේ ළමයි? එහෙනම් මම මේක මැකුවා. හරි. දැන් මේ පැත්ත බලන්න ඔයාලට අලුත් දෙයක් කියලා දෙන්න යන්නේ. මේක දැනගත්තාන් පස්සේ කිසිම සමීකරණ ගානක් ඔයාගේ වරදින්නේ නැහැ. මොකද මේක දැනගත්තාන් පස්සේ කිසිම සමීකරණ ගානක් ඔයාලට වරදින්නේ නැහැ ළමයි. මේ පැත්ත බලන්න. ඔයා දන්නවා අපේ හිමිකම් තීරුව දැක් මතකනේ ඔයාට. හිමිකම සමහර ළමයි කියනකොට ප්‍රාග්ධනය කියලා. සමහර ළමයි කියනකොට ස්කන්ධය කියලා. ස්කන්ධය කියලාත් කියනවා ළමයි. ඔය වචන හුරු කරගන්න. හිමිකම කියනවා, ප්‍රාග්ධනය කියනවා, ස්කන්ධය කියලාත් කියනවා. හරිනේ? හරි. මේ හිමිකමට හරි. අපේ හිමිකම එහෙම නැත්නම් ප්‍රාග්ධනය එහෙම නැත්නම් ස්කන්ධය. හරිනේ පුතේ? අයි බලන්න මේ පැත්ත බලන්න. ඔයාට මතක ඇති හිමිකම තියෙනවා, ප්‍රාග්ධනය තියෙනවා, ස්කන්ධය තියෙනවා. හරිනේ? පුතේ මතක තියාගන්න මෙන්න මේ හිමිකම් තීරුවට ළමයි. මෙන්න මේ හිමිකම් තීරුවට එහෙම නැත්නම් ප්‍රාග්ධනය තීරුවට එහෙම නැත්නම් ස්කන්ධ තීරුවට මම සරලව ගන්නම් හිමිකම කියලා. අපි හැමතිස්සෙම කතා කරන වචනනේ හිමිකම කියන්නේ අයිතිකාරයාගේ හිමිකමනේ ළමයි. මේක හොඳට මතක තියාගන්න. ඔව් තව දරුවෙක් කියනවා සර් මේකට සුද්ධවත්කම් කිව්වත් වැරදිද කියලා. 100%ක් හරි ළමයි. සුද්ධවත්කම් කියන්නේ හිමිකම තමයි. සුද්ධවත්කම් කියන්නේ හිමිකම තමයි. සුද්ධවත්කම් කියන්නේ හිමිකම තමයි. හොඳට මතක තියාගන්න ළමයි නම් 4ක් තියෙනවා. හිමිකම කිව්වත්, ප්‍රාග්ධනය කිව්වත්, ස්කන්ධය කිව්වත්, සුද්ධවත්කම් කිව්වත් ඔක්කොම එකම දෙයක් ළමයි කියන්නේ. මම දැක්ක එක දවසක පේපර් එක ළමයි ක්ලියර් තියෙනවා අපි අහලා තිබ්බ ප්‍රශ්නයක් සුද්ධවත්කම් කියන්නේ මොකක්ද කියලා. සුද්ධවත්කම් කියන්නේ මොකක්ද කියලා. ගොඩක් දරුවෝ ලියලා තිබ්බා සුද්ධවත්කම් කියන්නේ හිමිකමනේ කියලා. එක ළමයක පේපර් එකක් තියෙනවා සුද්ධවත්කම් කියන්නේ වත්කම් වල හොඳම ටික කියලා. වත්කම් වල හොඳම ටික. එහෙම කියන්නේ නැහැ ළමයි වත්කම් වල හොඳම ටික කියලා. වත්කම් වල හොඳම ටික වත්කම් කියන්නේ නැහැ. අපි සුද්ධවත්කමට. හරි. මේ පැත්ත බලන්නකෝ. මේ පැත්ත බලන්නකෝ. පුතේ මේ හිමිකම් තීරුවට මේ ලෝකේ ගැළපිලි 4යි. මේ හිමිකම් තීරුවට අර ඔයාගේ සමීකරණ ගානේ ඔයාලට මතකද? අර සමීකරණ ගානේ හැම සමීකරණ ගානකම මේක ඩබල් AT වලට වෙන්න පුළුවන් උසස් පෙළට වෙන්න පුළුවන් මතක තියාගන්න. හිමිකම් තීරුවට පුතේ මේ ලෝකේ ගැළපිලි 4යි. හිමිකම් තීරුවට මේ ලෝකේ ගැළපිලි 4යි. හිමිකම් තීරුවට මේ ලෝකේ ගැළපිලි 4යි. පළවෙනි ගැළපිල්ල ළමයි අමතර ප්‍රාග්ධනය. අමතර ප්‍රාග්ධනය. හිමිකම් තීරුවට අමතර ප්‍රාග්ධනය බලපානවා. හිමිකම් තීරුවට අමතර ප්‍රාග්ධනය බලපානවා. පුතේ අමතර ප්‍රාග්ධනය කියන්නේ හිමිකම ධන වෙන ඒවා. හිමිකමට වැඩි වෙනවනේ. හිමිකම වැඩි වෙනවනේ. අමතර ප්‍රාග්ධනය කියන්නේ හිමිකම වැඩි වෙනවා. හිමිකම වැඩි වෙනවා. ඊට පස්සේ ගැනිලි කියන්නේ පුතේ හිමිකම අඩු වෙනවා.
අමතර ප්‍රාග්ධනය කියන්නේ හිමිකම වැඩි වෙනවා. අමතර ප්‍රාග්ධනය කියන්නේ හිමිකම වැඩි වෙනවා. ගැන්ලි කියන්නේ හිමිකම අඩු වෙනවා. තව දෙකයි තියෙන්නේ. එකක් තමයි අපි කියන්නේ ආදායම්. ආදායම් එහෙම නැත්නම් ලාභ. ආදායම් එහෙම නැත්නම් ලාභ. ආදායම් එහෙම නැත්නම් ලාභ. ආදායමකින්ස එහෙම නැත්නම් ලාභයකින් මොනවද වෙන්නේ? හිමිකම වැඩි වෙනවා. හිමිකම වැඩි වෙනවා. හිමිකම වැඩි වෙනවා. අන්තිම එක ළමයි ඔයා දන්නවා chat එකෙත් දාලා තියෙන මොකද්ද? වියදම් එහෙම නැත්නම් අලාභ. වියදම් එහෙම නැත්නම් පුතේ අපි කියනවා අලාභ කියලා. එහෙනම් මතක තියාගන්න. ඔයාගේ ඔළුවට දාගන්න. ඔයාගේ ඔළුවේ තියෙන මැටි ටික දිය කරගන්න. ඔයාගේ නහර වලට මේක දාගන්න. හදවතේ ගැඹුරුම තැනට මේක දාගන්න ළමයි. කැම්පස් එකේ කියලා දෙන්නේ එහෙම. මොකක් හරි කිව්වහම හදවතේ ගැඹුරුම තැනට දාගන්න කියලා කියන්නේ. එහෙනම් ඔයා මේක හදවතේ ගැඹුරුම තැනටම දාගන්න ළමයි. මොකද්ද? හිමිකමට මේ ලෝකේ 4යි. හිමිකමට මේ ලෝකේ 4යි. මතකෙන් කියන්න බලන්න. අමතර ප්‍රාග්ධනය නම් ධන. අමතර ප්‍රාග්ධනයේ ධන. ගැන්ලි නම් ඍණ. ගැනිලි නම් ඍණ. ආදායම් නම් ධන. ආදායම් නම් ධන. වියදම් නම් මොකද්ද පුතේ? වියදම් නම් ඍණ. වියදම් නම් ඍණ ළමයි. එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ. මේ අපේ හිමිකම් තීරුවට ඔයාට මේක දැනගත්තාන් පස්සේ ඊතුරු අභ්‍යාස ඔක්කොම කරන්න පුළුවන්. හරිනේ. ඒකයි මම ඔයාට අදාළ දේ අදාළ වෙලාවට කියලා දුන්නේ. මුලින්ම කියලා දුන්නේ නැහැ. දැන් හැමෝටම මේක තේරෙනවා. හිමිකම් තීරුවට පුතේ මේ ලෝකේ ගැළපිලි 4යි. මතකෙන් කියන්න බලන්න මේව ෆිට වෙනවා ළමයි. මතකෙන් කියන්න බෝඩ් එක බලන්න එපා. මතකෙන් කියන්න හිමිකම් තීරුවට මේ ලෝකේ ගැළපිලි 4යි. දුලංජය සර් කිව්වා 4ක් කිව්වා. පළවෙනි එක මොකද්ද? හිමිකම් තීරුවට පළවෙනි එක අමතර ප්‍රාග්ධනය. අමතර ප්‍රාග්ධනය නම් ධන. ගැන්ලි නම් ඍණ. ආදායම් නම් ධන. වියදම් නම් ඍණ. හරිනේ. එහෙනම් මේක ළමයි අපි පොඩි නෝට් එකක් දාගමුද? ඔයා ලියන්න ඔයාගේ ලියන පොතේ ඔයාගේ ලියන පොතේ ලියන්න ඔයාගේ ලියන පොතේ ලියන්න ගිණුම් කරන සමීකරණේ පොඩි මාතෘකාවක් ලියන්න. ගිණුම් කරන සමීකරණේ පොඩි මාතෘකාවක් ලියන්න චුටි පුතා. ගිණුම් කරන සමීකරණේ හිමිකම් තීරුවට ගිණුම් කරන සමීකරණේ හිමිකම් තීරුවට බලපාන අයිතම 4කි. ගිණුම් කරන සමීකරණේ හිමිකම් තීරුවට බලපාන අයිතම 4කි. බලපාන අයිතම 4කි. බලපාන අයිතම 4කි. කියලා ළමයි රතු පෑනෙන් ලියන්න. රතු පෑනෙන් පල්ලෙහාට ලස්සනට ලියන්න. දැන් රතු පෑනක් නැත්තම් නිල් පෑනෙන් ලියලා රතු කියලා ලියා ගන්න ළමයි දැන් ඔයාලට ළඟ රතු පෑනක් නැත්තම් ඔයා දුවලා යන්න එපා. රතු පෑනක් හොයන් නිල් පෑනෙන් ලියලා රතු කියලා ලියා ගන්න. හරිනේ? හරි. පුතේ මේ 4 ලස්සනට ලියන්න. අමතර ප්‍රාග්ධනය නම් ධන. ගැන්ලි නම් ඍණ. ආදායම් නම් එහෙම නැත්තම් ලාභ නම් ධන. වියදම් එහෙම නැත්තම් අලාභ නම් ඍණ. ලියා ගන්න බලන්න. හරිද? පුතේ මේ ලකුණු ටිකක් දාගන්න. අමතර ප්‍රාග්ධනය නම් ධන, ගැන්ලි නම් ඍණ, ආදායම් නම් ධන, වියදම් නම් ඍණ. අන්නේ ලකුණු ටිකක් දාගන්න ළමයි ඈ. හරිනේ.
හරි. හරි. දරුවෙක් අහනවා සර් ගැනිලි වියදමක් ලෙස ගන්න බැරිද පුතේ කියලා. පුතේ ගැනිලි වියදමක් ලෙස ගන්න බෑ. ගැනිලි වියදමක් නෙමෙයි පුතේ අයිතිකරුට කරන ගෙවීමක්. අයිතිකරුට කරන ගෙවීමක් අපි කියනවා එහෙනම් ගැනිලි වියදමක් කියලා ගන්න බෑ. තව දරුවෙක් අහනවා ගැනුම් නම් මොකද කරන්න කියලා ණයට ගැනුම්. පුතේ ණයට ගැනුම් නම් පුතේ ඒක අපි ඉස්සරහා ගනුදෙනුවක් තියෙනවා. ඒක අපි කතා කරනකොට මම කියන්නම් කොහොමද වෙන්නේ කියලා. දිනුතිය අහනවා ගැන්ලි වියදමක් ලෙස ගන්න බැරිද කියලා. ආයිත් නෑ පුතේ ගැන්ලි වියදමක් නෙමේ හිමිකම කියන්නේ අයිතිකරුට කරන ගෙවීම. අයිතිකරුට කරන ගෙවීම පුතේ අපි වියදම් කියලා කියන්නේ නැහැ. ගැන්ලි කියලා තමයි අපි කියන්නේ. හරි. පුතේ අපි යන් දැන් එහෙනම් මේක හැමෝම ලියලා ඇති. අපි යන් අභ්‍යාස අංක 9 පළවෙනි කොටස. අභ්‍යාස අංක 9 පළවෙනි කොටස අවශ්‍ය වන්නේ එක ළමයි. ඔයා සමීකරණේ පුතේ තියෙන ඔයාට සමීකරණේ තියෙනවා හරි. ඔයාගේ සමීකරණය බලන්න පුතේ. ඔයාගේ සමීකරණේ තියෙනවා බලන්න අවශ්‍ය වන්නේ එක ලීබඩු ස්ථාවර තැන්පතු ණය ගැති තොගය මුදල් අන පුතේ මුදල් ගාව ඔයා ධන ලකුණක් තියෙන්නේ මුදල් ගාව ඔයා සමාන ලකුණක් දාගන්න. මුදල් ගාව පුතේ ධන ලකුණ වෙන්නේ නැහැ. මොකද දැන් සමාන ලකුණ නෙන්නේ ණය හිමි කියන වගකීමක් නේ තියෙන්නේ. මෙතන මේ printing mistake එකක් තියෙන type setting වල එක් ගණන් ගන්න එපා ළමයි. මුදල් ගාව එතන මුදල් ධන නෙමෙයි එන්නේ පුතේ. මුදල් සමානයි ණය හිමි ධන හිමිකම. මුදල් සමානයි ණය හිමි ධන හිමිකම. හරි. එහෙනම් අපි මේ සමීකරණ ළමයි ලියලා අපි හදමු ගන්න. එහෙනම් ලියමු ලී බඩු ධන ස්ථාවර තැන්පතු ධන ස්ථාවර තැන්පතු ළම ඔයා ලස්සන ලියන ළමයි. මගේ අකුරු වාට හොඳට පේනවනේ. ලස්සනයි නේ මගේ අකුරු. කැත නෑ නේද? මේ පෑනේ අවුලක් තියෙන ළමයි මට නැත්තම් ලස්සනට ලියන්න පුළුවන්. හරිනේ? හරි. ස්ථාවර තැන්පතු ණය ගැති ධන තොග ධන මුදල් සමානයි ණය හිමි බැංකු ණය හිමිකම තුනක් තියෙනවානේ. ණය හිමි ඉන්නවා ණය හිමි බැංකු ණය හිමිකම ඔයාට පැටලෙනවා වගේ නම් පුතේ පල්ලෙහාට මේ වගුවක් ගහගන්න. මෙන්න මෙහෙම පල්ලෙහාට ඔයා එකපාර ගන්න. නිදහස් අතින් ගහන්න ළමයි. අඩ්රූල් තිය ඉන්න වෙලා නැහැ අපිට. හරිනේ? මෙන්න මේ වගේ නිදහස් අතින් මෙහෙම ගහන්න. අඩ්රූල් ඕනේ නැහැ චූටි පුතා. හොඳේ? ඉතින් මම ගැහුවේ ලස්සනට. ඔයත් ඒ වගේ රූල් කරගන්න. ඇදයි තමයි ඉතින්. අපිට රූල් වලට ලකුණු දෙන්නේ නැහැ ළමයි. රූල් කෙලින් ගැහුවද ඇයි මේක ඇදේට ගැහුවේ එහෙමයි කියලා අපිට ලකුණු දෙන්නේ නැහැ. සමීකරණේ දාගන්න පුතේ. හරිද? හරි. දැන් මේ පැත්ත බලන්න. හරි. හැමෝම ලියලා ඇතිනේ. හරි. මම ඔයාගෙන් එක ප්‍රශ්නයයි අහන්නේ මේ පැත්ත බලන්න. හරිනේ? මේ ඕන සමීකරණ ගානක ළමයි ඔයාගේ හිත දන්නා, ඔයාගේ හදවත දන්නවා හිමිකම් තීරුවට කීයද රත්තරන්? හිමිකම් තීරුවට කීයද ගැලපිලි? මේ හිමිකම් තීරුවට ගැලපිලි කීයද? chat එකේ දාන්න.
මේ හිමිකම් තීරුවට ගැළපෙලි එක ෆිට කරගන්න ළමයි. මේ හිමිකම් තීරුවට ගැළපෙලි 4යි. නියමයි. ගැළපෙලි 4යි. මොකද්ද? අමතර ප්‍රාග්ධනය නම් ධන. අමතර ප්‍රාග්ධනය නම් ධන. ගැන්ලි නම් ඍණ. ගැන්ලි නම් ඍණ. ආදායම් නම් එහෙම නැත්නම් ලාභ නම් ධන. ලාභ නම් ධන. අන්තිම එක වියදම් එහෙම නැත්නම් අලාභ නම් ඍණ. එතන ළමයි දැක්කද ඔයාලට මේක ෆිට කළා. අපි එන්න පුතේ මේක ඔයාලට අමාරු කරන්නේ නැතුව ලස්සනට ඔයාලට මේක උගන්වන්න ඒක තමයි පුතේ. හොඳට මතක තියාගන්න මේ ගනුදෙනුව මොනවා වුණත් මොන ගනුදෙනුව තිබ්බත් හිමිකම් තීරුවට මේ ලෝකේ 4යි. මෙතන ඉන්න සියලු ළමයෙක්ම දන්නවා හැම ළමයෙක්ම දන්නවා හිමිකම් තීරුවට ගනුදෙනුව 4යි. අමතර ප්‍රාග්ධනය නම් ධන, ගැන්ලි නම් ඍණ, ආදායම් නම් එහෙම නැත්නම් ලාභ නම් ධන, අලාභ නම් එහෙම නැත්නම් වියදම් නම් ඍණ. හරි. අපි කරයි යම් පුතේ කිසි කලබලයක් නැහැ කරගෙන යමු. හරිනේ. බලන්න පළවෙනි ගනුදෙනුව තියෙන ඔයාට ප්‍රාග්ධනය ලෙස ලක්ෂ 5ක් අයිතිකරු මුදලින් යෙදීම. අයිතිකරු ලක්ෂ 5ක් මුදල් යෙදුවනේ. එතකොට මේක අමතර ප්‍රාග්ධනයක් නෙනේ. අමතර ප්‍රාග්ධනයක් නෙමෙයි. අමතර ප්‍රාග්ධනයක් නම් ඔයා දන්නවා හිමිකමට එනවා කියලානේ. හිමිකමට එනවා. මෙයා මුදල් දාලා තියෙන ලක්ෂ 5ක්. එහෙනම් පුතේ ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවනේ. මේ තියෙන මුදල්. එහෙනම් ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවා ලක්ෂ 5ක්. ලක්ෂ 5 මම 1000 ළමයි හදන්නේ. 1000 හදන හින්දා මම දානවා රුපියල් 1000 කියලා ගානේ උඩින්. ගානේ උඩින් මම දැම්ම රුපියල් 1000 කියලා. ඔය ගාන 1000 වලින් හදනවා නම් පුතේ අනිවාර්යෙන්ම accounting paper එක. හොඳට මතක තියාගන්න accounting paper එක 1000 හදනවා නම් උඩින් රුපියල් 1000 කියලා දාන්න ඕන. හසිනි රූ දහසිනි රූ දහසිනි කියලා මේක දාන්න ඕන. ප්‍රාග්ධනයයි අමතර ප්‍රාග්ධනය කියන්නේ දෙකක්ද කියලා අහලා තියෙනවා පුතේ. එකක්. දෙකක් නෙවෙයි ප්‍රාග්ධනය කිව්වත් අමතර ප්‍රාග්ධනය කිව්වත් අයිතිකාරයා ව්‍යාපාරයට දාන දේවල් තමයි අපි කියන්නේ අමතර ප්‍රාග්ධනය නැත්නම් ප්‍රාග්ධනය කියලා. හරිනේ? ඒක දෙකක් කියලා ගන්න එපා. ඒක එකක් ළමයි. හරිනේ? හරි. එහෙනම් මේ අයිතිකාරයා ළමයි රුපියල් ලක්ෂ 5ක් ව්‍යාපාරයට දානවා. එහෙනම් මුදල් වැඩි වෙනවා ලක්ෂ 5ක්. ඒ වගේම පුතේ හිමිකම වැඩි වෙනවා. හිමිකම වැඩි වෙනවා ලක්ෂ 5ක්. හිමිකම වැඩි වෙනවා ලක්ෂ 5ක්. හිමිකම් වැඩි වෙනවා ලක්ෂ 5ක්. මුදල් වැඩි වෙනවා ලක්ෂ 5ක්. මුදල් වැඩි වෙනවා ලක්ෂ 5ක්. හිමිකම් වැඩි වෙනවා ලක්ෂ 5ක්. හරිනේ? මං ගනුදෙනු 6ක් කරනවා. ඉතුරු ගනුදෙනු 6 ඔයා කරන්න ඕන. හරිනේ? අපි භාගයට භාගය කරමු ඈ. මම භාගයක් කරන්නම් ඉතුරු භාගය ඔයා කරන්න ඕන. හරිනේ? දැන් දෙවෙනි ගනුදෙනුව. දෙවෙනි ගනුදෙනුව. දෙවෙනි ගනුදෙනුව. දෙවෙනි ගනුදෙනුව ළමයි තියෙනවා අත්පිට භාණ්ඩ ගැනුම්. අන්න භාණ්ඩ ගැනුම්. දරුවෙක් ඇහුවා මට නම මතක නැහැ මොකක්ද කියලා. භාණ්ඩ ගැනුම් කොහොමද සර් දාන්නේ? භාණ්ඩ ගැනුම් කොහොමද ගිණුම් කරන සමීකරණයට දාන්නේ කියලා. මේ පැත්ත බලන්න පුතේ. අත්පිට ගැනුම්නේ. අපේ ළමයි දන්නවා අත්පිට කිව්වහම මුදලටනේ. අත්පිට කිව්වහම මුදලටනේ. එහෙනම් ගැනුම් කියන්නේ පුතේ තොග. ගැනුම් කියන්නේ තොග. ඒ කියන්නේ සල්ලි දීලා බඩු අරගෙන. සල්ලි දීලා බඩු අරගෙන. එහෙනම් සල්ලි අඩු වෙනවා ළමයි. සල්ලි අඩු වෙනවා 300ක්. මුදල් අඩු වෙනවා 300ක්. මුදල් අඩු වෙනවා 300ක්. තොග වැඩි වෙනවා පුතේ 300ක්. මුදල් අඩු වෙනවා 300ක්. මුදල් අඩු වෙනවා 300ක්. තොග වැඩි වෙනවා 300ක්. මුදල් 300ක් අඩු වෙනවා. තොග 300ක් වැඩි වෙනවා. ඒ තමයි දෙවෙනි ගනුදෙනුව. දෙවෙනි ගනුදෙනුව. ගනුදෙනුව අංක 2. අපි 1 කළා. දැන් 2. දැන් 2. ගනුදෙනුව අංක 2. එසේ ගනුදෙනුව අංක 3. ගනුදෙනුව අංක 2 ප්‍රශ්නයක් නෑ ළමයි. මුදල් අඩු වෙලා තොග වැඩි වෙනවා. මුදල් අඩු වෙලා තොග වැඩි වෙනවා. දෙවෙනි තීරුව පුතේ ස්ථාවර තැන්පතු. ඒක පේන්නේ නැද්ද? ස්ථාවර තැන්පතු. දෙවෙනි තීරුවේ තියෙන ළමයි ස්ථාවර තැන්පතු කියලා තියෙන්නේ. මෙතන තියෙන්නේ ස්ථාවර තැන්පතු. ස්ථාවර තැන්පතු තියෙන්නේ මෙතන. ස්ථාවර තැන්පතු තියෙන්නේ. දෙවෙනි තීරුවේ මෙතන අහන දරුවෙක් මේ මොනවද තියෙන්නේ කියලා. මේ දෙන්නේ මොකද? ස්ථාවර තැන්පතු තියෙන්නේ. ස්ථාවර තැන්පතු තියෙන්නේ. ස්ථාවර තැන්පතු. ස්ථාවර තැන්පතු. හරි. අපි තුන්වෙනි ගනුදෙනුව බලමු පුතේ. තුන්වෙනි ගනුදෙනුව පාවිච්චිය සඳහා ලී බඩු උපකරණ මිලදී ගැනුම්. අන්න පාවිච්චි කරන ලී බඩු උපකරණ අරගෙන. ලී බඩු උපකරණ මිලදී ගැනුම් 30000යි. පාවිච්චි කරන ලී බඩු අත්තා.
එහෙනම් පාවිච්චි කරන්න ලී බඩු ගත්තා නම් පුතේ පාවිච්චි කරන්න ලී බඩු ගත්තා නම් ලී බඩු වැඩි වෙනවා 30000ක් නේ. ලී බඩු වැඩි වෙනවා 30000ක්. හරිම සරලයි. ලී බඩු වැඩි වෙනවා 30000ක්. මේක මිලදී ගත්තා කියලා කියන්නේ පාවිච්චිය සඳහා මිලදී ගත්තා කියන්නේ. එහෙනම් පුතේ මුදල් අඩු වෙනවා 30000ක්. මුදල් අඩු වෙනවා 30000ක්. ලී බඩු වැඩි වෙනවා 30000ක්. ලී බඩු වැඩි වෙනවා 30000ක්. මුදල් අඩු වෙනවා 30000ක්. මුදල් අඩු වෙනවා 30000ක්. හරිනේ. ඒක හරි සරලයි. ඒවා කලිනුත් අපිට හම්බ වුණා. හතරවෙනි එක. ඔයා බලන්න හතරවෙනි එක ඔයාට කරන්න පුළුවන්ද කියලා. හතරවෙනි එක. බලන්න හතරවෙනි එක. අපිට කලිනුත් හම්බුණා මෙයා වගේම එක්කෙනෙක් බලන්න. හතරවෙනි එක. බලන්න තනියෙන් කරන්න පුළුවන්ද කියලා. හරි. බලමු දැන්. හතරවෙනි එක පිරිවැය 30000ක් වූ භාණ්ඩ 35000කට අත්පිට විකිණීම. පිරිවැය 35000ක් වූ භාණ්ඩ 35000කට වික්කා. හරි. ඒ කියන්නේ ඔයාගේ භාෂාවෙන් 30ක බඩු 35කට වික්කා කියලා කියන්නේ පුතේනේ. 30ක බඩු 35කට වික්කා. හරිම සරල. අපි කල්ලොත් කරා මේවා. මේවද අපි කළේනේ. 30ක බඩු අඩු වෙනවා. 30ක බඩු අඩු වෙනවා. 30ක බඩු අඩු වෙනවා. මුදල් වැඩි වෙනවා 35ක් අත්පිට වික්කා කියලානේ කියන්නේ. ඕ 30ක බඩු අඩු වෙනවා. ඒ කියන්නේ තොග අඩු වෙනවා. මුදල් වැඩි වෙනවා 35ක්. කීයක් ලාභද? කීයක් ලාභද ළමයි? ලාභ මතකද? හිමිකම් තීරුවේ මේ ලෝකේ 4යි. හිමිකම් තීරුවේ මේ ලෝකේ 4යි. ආදායමුත් ඒක ඇස්සේ තියෙනවනේ. ලාභ ආදායම්. එහෙනම් ධන හිමිකම් ධන ළමයි. හිමිකම් ධන 30ක බඩු 35කට වික්කනම් පුතේ 5000ක් ලාභයි. 5000ක් ලාභයි. 5000ක් ලාභයි. එහෙනම් 30ක බඩු 35කට වික්කනම් 30ක තොග අඩු වෙනවා. 30ක තොග අඩු වෙනවා. මුදල් වැඩි වෙනවා 35ක්. ඒ වගේම හිමිකමත් වැඩි වෙනවා පුතේ 5000ක්. හිමිකමත් වැඩි වෙනවා 5000ක්. හරි. දරුවෝ අහනවා සර් ණයට ගැනුම් නම් මොකද කරන්නේ අත්පිට තොග ණයට ගැනුම් එක පුතේ මට ඉස්සරහට දැන් තව මොහොතකින් හම්බ වෙනවා මම එනකොට ඔයාලට පැහැදිලි කරන්නම්. ඊට පස්සේ තව දරුවෙක් අහනවා අත්පිට තොග ගත්තා කිව්වේ නැත්තම් හැමතිස්සෙම ණයට කියලාද හිතන්න ඕන. ඔව් අත්පිට කිව්වේ නැත්තම් හැමතිස්සෙම අපි හිතන්න ඕන ණයට කියලා. ගැනීම සහ ගැනුම් කියන්නේ දෙකක්ද කියලා අහලා තියෙනවා. නෑ පුතේ එතන ගැනීම සහ ගැනුම් කියන්නේ එහෙම දෙකක් කියන්නේ එතන තියෙන කියන්නේ ගනුදෙනු ස්වරූපය අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. එතන තියෙන ගනුදෙනු ස්වරූපය අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. මෙතන මට තේරෙන්නේ නැහැ පුතා අහන්නේ ගැනීම කියන්නේ ප්‍රශ්නයක් නැහැ. ගැනීම කියන්නේ පුතේ එතන අර ඡේදයක අවසානයකට දාන එකක් වගේ තමයි මං හිතන්නේ ඔයා අහන්නේ. ගැනීම කියන්නේ පුතේ හැමතිස්සෙම ගැනුම් නෙමෙයි. හරිනේ? හරි. දැන් එතන ඔයා අහන්නේ වෙන දෙයක් මට තේරෙනවා අහන්නේ වෙන එකක් කියලා. හරිනේ? හරි. පස්වෙනි එක අපි හතරක් කරා පස්වෙනි එක බලමු. පස්වෙනි එක බැංකු ණය ලබා ගැනීම. බැංකු ණය ලබා ගැනීම. පුතේ බැංකු ණයක් අරගෙනනේ. බැංකු ණයක් අරගෙන ලක්ෂ 2යි. පුතේ බැංකු ණයක් ගත්තනේ. අපි බැංකු ණයක් ගන්නවා. අපි ලංකා බැංකුවෙන්, මහජන බැංකුවෙන්, සම්පත් බැංකුවෙන් බැංකු ණයක් ගන්නවා. බැංකු ණයේ වටිනාකම රුපියල් ලක්ෂ 2යි. එතකොට බැංකු ණයක් ගත්තාම ලාච්චුවේ සල්ලිනේ වැඩි වෙන්නේනේ. ඔයාගේ ව්‍යාපාරේ ලාච්චුවේ සල්ලි වැඩි වෙනවනේ. සල්ලි වැඩි වෙනවනේ. එහෙනම් මුදල් වැඩි වෙනවා ළමයි ලක්ෂ 2ක්. මුදල් වැඩි වෙනවා ලක්ෂ 2ක්. හොඳට මතක තියාගන්න. අපි බැංකු ණයක් ගන්නවා. ලංකා බැංකුවෙන්, මහජන බැංකුවෙන්, සම්පත් බැංකුවෙන් බැංකු ණයක් ගන්නවා. බැංකු ණයක් ගන්නකොට පුතේ ලාච්චුවේ සල්ලි වැඩි වෙන්නේ. ව්‍යාපාරයේ තියෙන ලාච්චුවේ සල්ලි වැඩි වෙනවා ලක්ෂ 2ක්. ඊට පස්සේ මේ ණය ළමයි ගත්තාම ගෙවන්න ඕනේනේ. ණයක් ගත්තනම් ළමයි ඒ ණය ගෙවන්න ඕන. කවදා හරි ගෙවන්න වෙනවනේ. එහෙනම් පුතේ මතක තියාගන්න ණයක් ගෙවන්න ඕන. ගෙවනකම් පුතේ අපිට වගකීමක්. මෙතන තියෙනවා ණය හිමි කියලාත් තියෙනවා. ණය කියලා තීරුවකුත් තියෙනවා.
ණය හිමි කියලා තීරුවක් තියෙනවා ණය කියලා තීරුවක් තියෙනවා. හැබැයි පුතේ අපි මෙතන දාන්නේ ණය කියන තීරුව. කියන්නේ බැංකු ණය කියලා තීරුව. මොකද මේක බැංකු ණයක් අරගෙන තියෙන්නේ. බැංකු ණයක් අරගෙන තියෙන්නේ. එහෙනම් බැංකු ණයක් ගත්තනම් මුදල් වැඩි වෙනවා. ඒ වගේම පුතේ බැංකු ණයත් වැඩි වෙනවා. බැංකු ණයත් වැඩි වෙනවා. 200ක බැංකු ණයත් වැඩි වෙනවා. ණය හිමි ASCII දාන්නේ නැහැ අපි. අපි දාන්නේ බැංකු ණය ASCII. හරිනේ. ඒක බලන්න හරිද කියලා. බාන්න එක පොඩ්ඩක් අත උස්සන්න බලන්න පුතේ තනියෙන් දාපු ළමයි හරියට දාපු කට්ටිය අත උස්සන්න බලන්න. ගොඩක් ළමයි හරි. මාත් එක කරන කට්ටියත් හරි. තනියෙන් කරලත් හරි නියමයි. හරි. 7 වෙනි ගනුදෙනුව. 7 වෙනි ගනුදෙනුව තනියෙන් කරන්න පුතේ 7 වෙනි ගනුදෙනුව තනියෙන් කරන්න. නෑ 6 වෙනි එකනේ. අපිට තියෙන්නේ 7ට කලින් 6 කරන්න එපාය නේද? 7 කරන්නේ. 6 කරන්න එපාය 7ට කලින්. අපි 6 කරමු. 6 කරමු බලන්න. 6 වෙනි ගනුදෙනුව. 6 වෙනි ගනුදෙනුවේ තියෙනවා පුතේ අන්න මේක තමයි අර දරුවා අහන්න නැත්තේ මට නම නම් මතක නැහැ. 1,50,000ක භාණ්ඩ ණයට ගැනීම. 1,50,000ක භාණ්ඩ ණයට ගත්තා. ණයට අරන් තියෙන්නේනේ කමන්නේ. ණයට ගත්තත් අත්පිට ගත්තත් බඩු වෙනවනේ පුතේ අපි ළඟටනේ. අපි ණයට බඩු ටික ගත්තත් අත්පිට ගත්තත් බඩු අපි ළඟ තියෙනවනේ. එහෙනම් භාණ්ඩ අපි ළඟට අපිට එනවා. හරිනේ. අපි ණයට ගත්තත් අත්පිට ගත්තත් අපේ බඩු වැඩි වෙනවා ළමයි. එහෙනම් අපේ බඩු වැඩි වෙනවා ළමයි. අපිට 1,50,000ක බඩු වැඩි වෙනවා. කියන්නේ අපේ තොග වැඩි වෙනවා 1,50,000. 1,50,000ක තොග වැඩි වෙනෝනේ. 1,50,000ක තොග වැඩි වෙනවා. හැබැයි සර් අපි මේක ගන්නෙ මුදලට නෙමෙයිනේ. අපි මේක ගන්නෙ මුදලට නෙමෙයි ණයට. පස්සේ ගෙවන්න. ණයට අරන් එනවා පස්සේ ගෙවන්න. සල්ලි දීලා ගත්තනම් මුදලට ගනු. සල්ලි දීලා ගත්තනම් මුදලට ගනු. හැබැයි ණයට අරන් තියෙන්නේ. පුතේ ණයට ගත්තනම් අනිවාර්යයෙන්ම ණය හිමි වැඩි වෙනවා. අපි පස්සේ ගෙවන්න ඕන. මේ සල්ලි ටික පස්සේ ගෙවන්න ඕන. පස්සේ ගෙවන්න ඕන නම් පුතේ ණය හිමි වැඩි වෙනවා. ණය හිමි වැඩි වෙනවා 150ක්. ණය හිමි වැඩි වෙනවා 150ක්. තොග වැඩි වෙනවා ණය හිමි වැඩි වෙනවා. තොග වැඩි වෙනවා ණය හිමි වැඩි වෙනවා. තොග වැඩි වෙනවා ණය හිමි වැඩි වෙනවා. ණය හිමි පුතේ වැඩි වෙන්නේ මම බැංකු ණය තීරුවේ දාලා තියෙන්නේ ණය හිමි වැඩි වෙන්නේ මම ණය තීරුවේ දාලා තියෙන්නේ ඒවට ණය හිමි තීරුවට තමයි එන්න ඕන. මේ තියෙන ණය හිමි තීරුව. ණය හිමි තීරුව එන්න ඕන. මේ තියෙන ණය හිමි තීරුව. ණය හිමි තීරුව එන්න ඕන. මෙතන 150යි. හරිනේ. ණය හිමි තීරුව එන්න ඕන. ණය තීරුව නෙවෙයි පුතේ ණය හිමි තීරුවේ. හරිනේ. ණය හිමි තීරුව 150යි. තොග වැඩි වෙනවා ණය හිමිත් වැඩි වෙනවා. හරිනේ. ඊට පස්සේ 7 වෙනි ගනුදෙනුව. 7 වෙනි ගනුදෙනුව බලන්න. 7 වෙනි ගනුදෙනුව මම ඔයාලට වෙලාව දෙනවා විනාඩියක් දෙනවා. විනාඩියක් දෙනවා තනියෙන් කරන්න බලන්න. 7 වෙනි ගනුදෙනුව තනියෙන් කරන්න බලන්න. 7 වෙනි ගනුදෙනුව. 7 වෙනි ගනුදෙනුව තනියෙන් කරන්න බලන්න. හරි. අපි බලමු 7 වෙනි ගනුදෙනුව මොකක්ද තියෙන්නේ කියලා. 80ක භාණ්ඩ ලක්ෂයකට ණයට විකිණීම.
80ක බාන ලක්ෂයකට ණයට විකුණනවා. හරි බලමු පුතේ අපි 80ක බඩුනේ ලක්ෂයකට ණයට විකුණන්නේ. 80ක බඩු, ඒ කියන්නේ 80000ක බඩු ලක්ෂයකට ණයට විකුණනවා. මේ වගේ ගණන් අපි කලිනුත් කරා. 80ක බඩු අඩු වෙනවනේ. 80ක බඩු අඩු වෙනවා. 80ක බඩු අඩු වෙනවා. හැබැයි සර් මේක විකුණලා තියෙන්නේ අත්පිට නෙමෙයිනේ ණයටනේ. අත්පිට වික්කනම් මුදල් වැඩි වෙනවා. අත්පිට වික්කනම් මුදල් වැඩි වෙනවා. ණයට වික්කනම් ළමයි ණය ගැති වැඩි වෙනවා. ණය ගැති වැඩි වෙනවා පුතේ ලක්ෂයක්. ණය ගැති වැඩි වෙනවා ලක්ෂයක්. තොග අඩු වෙනවා 80ක්. ණය ගැති වැඩි වෙනවා ලක්ෂයක්. ඒ කියන්නේ 100. මම දැන් මේ දහස් වලින් හදන ඉඳ 100. කීයක් ලාභද? chat එකෙත් දාලා තියෙනවා. ඒ ලාභය යන්නේ පුතේ හිමිකමට. ණයට වික්කත් අත්පිට වික්කත් ඔයා දන්නවා ලාභයි නම් අපි දාන්නේ හිමිකමට. මොකද ඔයාට මම අර මොහොතකට කලින් කියලා දුන්නා හිමිකමට මේ ලෝකේ ගැළපිලි 4යි. අමතර ප්‍රාග්ධනය නම් ධන, ගැන්ලි නම් ඍණ, ආදායම්, ලාභ එහෙනම් ධන, වියදම්, අලාභ, ඍණ. මේකේ පුතේ ලාභයක් තියෙනවා 20000ක. අපි 20000 ලාභය දාන්නේ පුතේ 20000 ලාභය දාන්නේ හිමිකමට. 20000 ලාභය දාන්නේ හිමිකමට. එහෙනම් තොග අඩු වෙනවා 80යි. තොග අඩු වෙනවා 80යි. ණය ගැති වැඩි වෙනවා 100යි. 20ක් වැඩි වෙනවා පුතේ හිමිකම වැඩි වෙනවා 20ක්. මේක මම ඔයාලට තනියෙන් දුන්නේ. ගොඩක් ළමයින්ගේ මේක හරි. පුතේ අත උස්සන්න බෑන තනියෙන් කරලා හරි ළමයි ටික. අවංකව අත උස්සන්න. මේක ගොඩක් හරියන්න ඕන ළමයි. හරි. අපි යමු ඊට පස්සේ 8 වෙනි ගනුදෙනුවට. 8 වෙනි ගනුදෙනුව මාත් එක්ක කරමු. මේ පැත්ත බලන්න 8 වෙනි ගනුදෙනුව මම කරන්න. 8 වෙනි ගනුදෙනුව කරන්න. අටවෙනි ගනුදෙනුව බාන කරන්න. හරි. මේ පැත්ත බලන්න මම 8 වෙනි ගනුදෙනුව කරන්න. හරි. දැන් මේ පැත්ත බලන්න පුතේ 8 වෙනි ගනුදෙනුව. 8 වෙනි ගනුදෙනුව. 8 වෙනි ගනුදෙනුවේ බලන්න මොකක්ද තියෙන්නේ කියලා. ලක්ෂයක බැංකු ස්ථාවර තැන්පතුවක මුදල් ආයෝජනය කරා. අපි ස්ථාවර තැන්පතුවක සල්ලි දාලානේ. ස්ථාවර තැන්පතුවක සල්ලි දාලා. ව්‍යාපාරේ තියෙන සල්ලි පුතේ FD එකක දාලා. ස්ථාවර තැන්පතුවක දාලා. එහෙනම් ඔයා දන්නා මේව හරිම සරලයි. මුදල් අඩු වෙනවා ලක්ෂයක්. මුදල් අඩු වෙනවා ලක්ෂයක්. මුදල් අඩු වෙනවා ලක්ෂයක්. ස්ථාවර තැන්පතු වැඩි වෙනවා. ස්ථාවර තැන්පතුව වැඩි වෙනවා ලක්ෂයක්. මුදල් අඩු වෙනවා ලක්ෂයක්. මුදල් අඩු වෙනවා ලක්ෂයක්. ස්ථාවර තැන්පතු වැඩි වෙනවා ලක්ෂයක්. මුදල් අඩු වෙනවා ලක්ෂයක්. ස්ථාවර තැන්පතු වැඩි වෙනවා ලක්ෂයක්. මේ තමයි 8 වෙනි ගනුදෙනුව. මේක තමයි අමාරු නෑ. මේක තමයි ලේසිම ගැලපිල්ල. ඇත්තටම ලේසි ගැලපිල්ලක් ළමයි. මුදල් අඩු වෙලා ස්ථාවර තැන්පතු වැඩි වෙනවා. ඊට 9. 9 වෙනි ගනුදෙනුව. 9. 9. හරි. 9 වෙනි ගනුදෙනුව බලමු අපි. 9 වෙනි ගනුදෙනුව. 9 වෙනි ගනුදෙනුව ව්‍යාපාරයේ මුදලින් 10000ක් අයිතිකරු පුද්ගලික ප්‍රයෝජනට ගැනීම. හරිනේ? පුද්ගලික ප්‍රයෝජනට ගැනීම. ඒ කියන්නේ සර් මේ පුද්ගලික ප්‍රයෝජනට ගන්නවා කියන්නේ අපේ භාෂාවෙන් නම් මොනවද? ව්‍යාපාරයේ සල්ලි අයිතිකාරයා පුද්ගලික ප්‍රයෝජනට ගන්නවා කියන්නේ අපේ භාෂාවෙන් නම් මේ මොකද්ද? ගැනිලි නියමයි. ගැනිලි. එහෙනම් ළමයි ගැනිලි මේ ගැන්ලි දාන තමයි මේ කියන්නේ. එහෙනම් ව්‍යාපාරේ සල්ලිනේ ගන්නෙ. එහෙනම් මුදල් අඩු වෙනවා කීයක්ද? මුදල් අඩු වෙනවා 10ක්. මුදල් අඩු වෙනවා 10ක්. මුදල් අඩු වෙනවා 10ක්. රත්තරන් ඔයාලට මතකද ගැනිලි අපි ගලපන්නේ කාටද? ගැන්ලි ගලපන්නේ මේ හිමිකමට මේ ලෝකේ 4යි.
එකක් අමතර ප්‍රාග්ධනය නම් ධන, ගැන්ලි නම් ඍණ, ගැන්ලි නම් ඍණ, ආදායම් නම් ධන, වියදම් නම් ඍණ. පුතේ ගැනිලි ගලපන්නේ හිමිකම් තීරුවට. හිමිකම් තීරුව අඩු වෙනවා ළමයි 10ක්. හිමිකම් තීරුව අඩු වෙනවා 10ක්. හිමිකම් තීරුව අඩු වෙනවා 10ක්. මුදල් අඩු වෙනවා 10ක්. හිමිකම් තීරුව අඩු වෙනවා 10ක්. හිමිකම් තීරුව අඩු වෙනවා 10ක්. මුදල් අඩු වෙනවා 10ක්. හිමිකම් තීරුව අඩු වෙනවා 10ක්. මුදල් අඩු වෙනවා, හිමිකම් අඩු වෙනවා. හරි. හරි. 10 වෙනි ගනුදෙනුව. 10 වෙනි ගනුදෙනුව. 10 11 12 13. හරි. පුතේ ඒකේ 10 වෙනි ගනුදෙනුව ඉතින් 10 ඔයා තනියෙන් කරන්න, 11 තනියෙන් කරන්න, 12 තනියෙන් කරන්න, 13 තනියෙන් කරන්න. මම වෙලාව දෙනවා විනාඩි 4ක්. ගනුදෙනුව 4ට විනාඩි 4ක්. පොඩ්ඩක් හැමෝම මේ පැත්ත බලන්න, පොඩ්ඩක් විනාඩියක්. හැමෝම මේ පැත්ත බලන්න. පුතේ 12 වෙනි ගනුදෙනුවේ 12 වෙනි ගනුදෙනුවේ පොඩි දෙයක් ඔයා ලියා ගන්න. 12 වෙනි ගනුදෙනුවේ රුපියල් 50000ක් ණය හිමියන්ට මුදලින් ගෙවීම. රුපියල් 50000ක් ණය හිමියන්ට මුදලින් ගෙවීම. එතන ණය හිමියන්ට කියලා කෑල්ල වැදිලා නෑ පුතේ. ණය හිමියන්ට කියන වචනේ වැදිලා නෑ එතන. නැත්තම් ඔයා බය වෙනවා මොකද්ද මේ තියෙන්නේ කියලා. රුපියල් 50000ක් මුදලින් ණය හිමියන්ට ගෙවීම. ණය හිමියන්ට මුදලින් ගෙවීම, මුදලින් ණය හිමියන්ට ගෙවීම ඕන එකක් හරි. එහෙනම් ඔයා 9 නෑ 10 11 12 13 තනියෙන් කරන්න බලන්න. 10 11 12 13 තනියෙන් කරන්න බලන්න. මම වෙලා දෙන්නම්. තව විනාඩි දෙකක් තියෙනවා කරන්න බලන්න. වරදින්න බෑ ළමයි. 4ම හරියන්න ඕන. 4ම හරියන්න ඕන. මම වෙලා දීලා තින්නේ. හරි. අපි බලමුද ළමයි එහෙනම්. හරි. අපි බලමු 10 වෙනි ගනුදෙනුව. 10 වෙනි ගනුදෙනුව 10 වෙනි ගනුදෙනුව ලද බැංකු පොලී ආදායම. ලද බැංකු පොලී ආදායම 1000යි. පොලී ආදායමක් නේ. අපේ ස්ථාවර තැන්පතුට වෙන්නත් පුළුවන්. කොහොම හරි පොලී ආදායමක් අපිට හම්බ වෙලා. කීයක් හම්බ වෙලාද? රුපියල් 1000ක් හම්බ වෙලා. එනකොට ලදනේ පුතේ. ලද කියන්නේ සල්ලි වලින් හම්බෙලා. සල්ලි වලින් හම්බ වෙලා. ඒ කියන්නේ මුදල් වැඩි වෙනවා ළමයි 1000ක්. මුදල් වැඩි වෙනවා 1000ක්. මං එක දැම්මේ මං දහස් හදන හින්දා. ඔයාට ඕන නම් 1000 දාන්න පුළුවන්. මම එක දැම්මේ පුතේ මං හදන්නේ දහස් වලින්නේ. හරි. එහෙනම් සල්ලි වලින් හම්බෙලා නම් මුදල් වැඩි වෙනවා 1000යි.
මුදල් වැඩි වෙනවා 1000යි. මුදල් වැඩි වෙනවා 1000යි. ඒක ආදායමක්. පුතේ ආදායම් නම් මේ ලෝක යන එකම තැන කොහෙද? ආදායම් නම් මේ ලෝක යන එකම තැන හිමිකම. හිමිකමත් වැඩි වෙනවා ළමයි 1000ක්. හිමිකමත් වැඩි වෙනවා පුතේ 1000ක්. හිමිකමත් වැඩි වෙනවා 1000ක්. හිමිකමත් වැඩි වෙනවා 1000ක්. හිමිකමත් වැඩි වෙනවා. හරි. ඒක හැමෝගෙම හරි එක සරල ගැළපිල්ලක්. මුදල් වැඩි වෙනවා 1000යි. හිමිකම වැඩි වෙනවා 1000යි. හරිනේ. ඊට පස්සේ පුතේ 11 වෙනි ගනුදෙනුව 11 වෙනි ගනුදෙනුවේ කියනවා විදුලි බිල 5000ක් මුදලින් ගෙවීම. විදුලි බිල 5000ක් ගෙව්වා. විදුලි බිල ගෙව්වා කියලානේ කියන්නේ. විදුලි බිල ගෙව්වා නම් මුදල් අඩු වෙන්න එපායි 5000ක් නේ. මුදල් අඩු වෙන්න එපායි 5000ක්. මුදල් අඩු වෙන්න ඕන 5000ක්. විදුලි බිල කියන්නේ වියදමක් නේ. විදුලි බිල කියන්නේ වියදමන්නේ. ගෙදර විදුලි බිල කියන්නේ වියදමක්. එහෙනම් වියදමක් නම් ළමයි අනිවාර්යෙන් වියදම් දාන එකම තැන ඔයා දන්නවා. අද ඔයාට ඉගෙනුවා ඒක. වියදම් දාන්නේ කාටද? හිමිකමට. හිමිකම අඩු වෙනවා. හිමිකම අඩු වෙනවා පුතේ 5000ක් හිමිකම අඩු වෙනවා. හිමිකම අඩු වෙනවා 5000ක්. මුදල් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා හිමිකම අඩු වෙනවා. මුදල් අඩු වෙනවා 5000ක් හිමිකම අඩු වෙනවා 5000ක්. මුදල් අඩු වෙනවා 5000ක් හිමිකම අඩු වෙනවා 5000ක්. මුදල් අඩු වෙනවා 5000ක් හිමිකම අඩු වෙනවා 5000ක්. හරි. ඊට පස්සේ එහෙනම් ගනුදෙනු දෙනවා හරිනම් හරි දාගන්න ළමයි ඈ. වැරදි නම් ඔයා හොඳ නෑ ළමයි. මේවා ලංකාවේ ඉන්න හැමෝටම පුළුවන් ඔයාටත් පුළුවන් වෙන්න ඕන. හරිනේ? හරි. 12 වෙනි ගනුදෙනුව. 12 වෙනි ගනුදෙනුවේ තියෙනවා රුපියල් 50000ක් මුදලින් ණය හිමියන්ට ගෙව්වා කියලා. රුපියල් 50000ක් ණය හිමියන්ට ගෙව්වා කියලා. එහෙනම් ඔයා ණය හිමියන්ට ගෙව්වා නම් පුතේ මුදල් අඩු වෙන්න ඕන 50000ක්. මුදල් අඩු වෙන්න ඕන 50000ක්. මුදල් අඩු වෙන්න ඕන 50000ක් කාටද ගෙවලා තියෙන්නේ? ණය හිමියන්ටනේ. ණය හිමියන්ට ගෙවපු හින්දා පුතේ ණය හිමිත් අඩු වෙනවා. මේ ණය හිමි තීරුවෙත් ඔයා අඩු වෙනවා 50000යි. ණය හිමි තීරුව අඩු වෙන්න ඕන 50000යි. ණය හිමියන්ටනේ ගෙවලා තියෙන්නේ. ණය හිමියන්ට ගෙවපු හින්දා පුතේ මුදල් අඩු වෙනවා 50000යි. ණය හිමි අඩු වෙනවා 50000යි. මුදලුත් අඩු වෙනවා ණය හිමිත් අඩු වෙනවා. මුදලුත් අඩු වෙනවා ණය හිමිත් අඩු වෙනවා. හරි. ඒකටත් හරි දාගන්න වගේ හරිනම්. හරි. අද දවසේ අපි කතා කරන අවසාන ගැළපිල්ල. හරිනේ? අවසාන ගැළපිල්ල. මේ පැත්ත බලන්න. මේක සමහර ළමයින්ගේ හරි, සමහර ළමයින්ගේ වැරදි. හරි. අපි බලමු සමහර ළමයින්ගේ වරදින්න නම් පුතේ සිංහල කියවලා නැහැ. හරිනේ? බලමු අපි ඔයා සිංහල කියවලාද නැද්ද? ඔයාගේ සිංහල දැනුම කොහොමද කියලා අපි බලමු. හරිනේ? බැංකු ණය වාරිකය 30000ක් මුදලින් ගෙවීම. බැංකු ණය වාරිකය 30000ක් මුදලින් ගෙවීම මෙහි ඇතුළත් පොලිය 5000යි. මෙහි ඇතුළත් පොලිය 5000යි. දැන් මේ පැත්ත බලනකොට මම මේක විසඳන්න. දැන් 30000ක් නේ ගෙව්වා කියන්නේ. එහෙනම් 30000ක් ගෙව්වා නම් නිකන් හිතන්න මම මෙතන මම ඔයාලට පෙන්නන්නම්. 30000ක් ගෙව්වා නම් මේ 30000න් පුදේ 5000ක් පොලියනේ. 30000න් 5000ක් පොලිය. මේ 30000ක් ගෙව්වා නම් මේ 30000න් 5000ක් පොලිය. එහෙනම් ණය ගෙවලා තියෙන්නේ කීයද? එහෙනම් ණය ගෙවලා තියෙන්නේ කීයද? 25යි. හරිනේ? ණය ගෙවලා තියෙන්නේ 25යි. එහෙනම් මතක තියාගන්න 30000ක් ණය ගෙවලා 30000ක් ණය ගෙවලා ඒකේ 5000ක් පොලියලු. පොලිය අපි පොලිය ගෙවලා කියන්නේ පුතේ ඒක වියදමක්. පොලිය ගෙවලා කියන්නේ ඒක වියදමක්. මේවා නෝට් දාගන්න ඕන නම් ඔයාලා දාගන්න පුතේ. මේකයි මම මේවට ලියන්නේ. එක දරුවෙක් හරි මෙහෙම ඔයාලට තේරෙන්නේ නැත්නම් මේක ලියා ගන්න වෙනම. 30000ක් ගෙවලා තියෙනවා. මේ 30000න් 5000ක් පොලිය ගෙවලා. 5000ක් ගෙවලා පුතේ. 5000ක් ගෙවලා නම් ඒ ගෙවන එක වියදම. ඇයි පොලිය ගෙවනවනේ. ගෙවන එක වියදම. එහෙනම් ණය ගෙවලා තියෙන්නේ පුතේ 25000යි ණය ගෙවලා තියෙන්නේ. එහෙනම් ණය ගෙවලා තියෙන්නේ 25000යි. දැන් මේක සමීකරණයට දාන්න එපා. මේ පැත්තට බලන්න සමීකරණේ දාන හැටි.
ඉස්සෙල්ලා මේක ඔයාලා ලියා ගන්න ඕන නම් ටක් ගාලා ලියා ගන්න සමීකරණ ටියුට් එක ගාවින් හරි ඔයාගේ ලියන පොත ගාවින් 30000ක් ගෙව්වට 30000ක් ගෙව්වට ළමයි 5000ක් පොලිය 25000ක් තමා ණය වෙන්නේ. 25000ක් තමා ණය වෙන්නේ. හරි. දැන් අපි බලමු මේකේ කොහොමද සමීකරණයට දාන්නේ කියලා. හරි. සමීකරණයට දාන්න මෙන්න මෙහෙමයි ළමයි. මේ පැත්ත දාන්නකෝ. දැන් අපි 30000ක් නේ ගෙවන්නේ. 30000ක් ගෙවනවා නම් ළමයි මුදල් අඩු වෙන්න එපාය 30000ක්. මුදල් අඩු වෙන්න එපාය 30000ක්. මුදල් අඩු වෙනවා 30000. එකපාරෙන් ළමයි වාරිකය ගෙවන්නේ අපි. එකපාර වාරිකය ගෙවනවා. මේකෙන් පුතේ 5000ක් පොලියලු. පොලිය 5000ක් පොලිය ගෙවනවනේ පොලිය අපි. පොලිය ගෙවනවා නම් පුතේ හොඳට මතක තියාගන්න ඒක වියදමක්. පොලිය ගෙවනවා නම් ඒක වියදමක්. පොලිය ගෙවනවා නම් ඒක වියදමක්. වියදමක් හින්දා ළමයි හිමිකම අඩු වෙනවා 5000. හිමිකම අඩු වෙනවා 5000. මුදල් අඩු වෙනවා 30000ක්. මුදල් අඩු වෙනවා 30000ක්. හිමිකම අඩු වෙනවා 5000. ළමයි ණය කීයක් ගෙවලද? ණය ගෙවලා පුතේ මේ ණය බැංකු ණය මෙතන තිබේ බැංකු ණයනේ. මම ඔයාලට ඉතලයක් ගහලා පෙන්නන්නම්. බැංකු ණය අඩු වෙනවා ළමයි 25000. බැංකු ණය අඩු වෙනවා 25000. මෙන්න ළමයි ඔයා දාලා තියෙනවා නම් බාන්න මේක වාගේ හරිද කියලා. මුදල් අඩු වෙනවා 30ක්. මුදල් අඩු වෙනවා 30ක්. හිමිකම අඩු වෙනවා 5ක්. බැංකු ණය අඩු වෙනවා 25ක්. කෝ හරි කට්ටිය අත උස්සන්න බලන්න මේක දාලා. හරි කට්ටිය ඒක තමයි ළමයි දවසේ තියෙන හොඳම ගැළපිල්ල අපි කතා කරපු. අද දවසේ කතා කරපු හොඳම ගැළපිල්ල. අද දවසේ අපි කතා කරපු හොඳම ගැළපිල්ල. හරි. හරි එහෙනම් ළමයි අපි ඔයා මේකේ අභ්‍යාසංක 10 ඔයා හෝම්වර්ක් එකක් දාගන්න. 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 මම මෙච්චරයි ඔයාට අවසාන වශයෙන් කියලා දෙන්නේ. මම මෙච්චරයි ළමයි ඔයාට අවසාන වශයෙන් කියලා දෙන්නේ. මේ පැත්ත බලන්නකෝ. මම මෙච්චරයි අවසාන වශයෙන් කියලා දෙන්නේ. පුතේ අපේ මූලික ගිණුම් කරන සමීකරණ අපි කතා කරා වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් කියලා. ඕක තමයි අපි අද කතා කරේ. මම අවසාන වශයෙන් ඔයාට ඉගැන්නුවා හිමිකම් තීරුවට මේ ලෝකේ 4ක් බලපානවා කියලා. හිමිකම් තීරුවට මේ ලෝකේ 4යි. අමතර ප්‍රාග්ධනය නම් ධන, ගැන්ලි නම් ළමයි ඍණ, ආදායම් නම් එහෙම නැත්නම් ලාභ නම් අපි කියනවා ධන, වියදම් නම් එහෙම නැත්නම් අලාභ නම් අපි කියනවා ඍණ කියලා. හරිනේ. එහෙනම් මේ ටික තමයි පුතේ අපි සාකච්ඡා කරේ. මං හිතනවා පුතේ ඔයාට මේක හොඳට තේරෙන්නේ නැති කියලා. ගොඩක් හොඳට ළමයි දාලා තියෙනවා chat එකේ. ගොඩක් හොඳට තේරෙනවා. ප්‍රශ්නයක් නැහැ. හරි ළමයි එහෙනම් අපි ලබන සතියේ මේකේ ඔයාට මං හෝම්වර්ක් එකක් දීලා තිනවා. අභ්‍යාසංක 10 ඔයා හෝම්වර්ක් එක කරන් එන්න ඕන. එතකොට අපි ලබන සතියේ අභ්‍යාසංක 10 ඉඳන් අපි ඉදිරියට වැඩ කටයුතු කරන් යමු. හරිනේ. හැමෝටම ආයුබෝවන්.